විද්‍යාව විෂය පෙරහුරුව සඳහා ඔයාලට ලියවපු ප්‍රශ්න පත්‍ර තුනෙන් තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව තමයි මේ කරන්න යන්නේ. අපි මේ ප්‍රශ්න පත්‍රයේ බහුවරණ ටික සාකච්ඡා කරනවා. මුලින්ම සාකච්ඡා කරනවා විභාගය කිට්ටු වුණාට කමන්නේ මේ වීඩියෝ එක බලන්න. ඔයාලට ඔයාලගේ තියෙන ලකුණට වඩා හොඳ ලකුණකට තියෙන ලකුණ අරගෙන යන්න පුළුවන්. ඒක නිසා අවධානයෙන් මේ සාකච්ඡාව අහගන්න. මම මේ වීඩියෝ එකක් ඉදිරියට දාන්නේ සිග්නල් නැහැ. සහ ඔයාලට කැමති වෙලාවක මේක බලන්න පුළුවන් නිසා තමයි වීඩියෝ එකක් විදිහට දාන්නේ ඔන්ලයින් පන්තියක් විදිහට කරන්නේ නැතුව. හරි. මම බලාපොරොත්තු වෙනවා හැමෝම වීඩියෝ එක බලයි කියලා. පළවෙනි ප්‍රශ්නේ බලන්න. පහත දී ඇති ශාක අතරින් බීජාණු හට ගන්නා ශාකය කුමක්ද? හරි. බලන්නකො. මුලින්ම මම කියන්නම් අපි පන්තියේදී ඉගෙන ගත්තා ශාක බෙදනවා මුලින්ම කොටස් දෙකකට. අන්න ශාක තියෙනවා. ශාක මුලින්ම ಜಾති දෙකකට අපිට බෙදන්න පුළුවන්. ඒ තමයි බීජ නැති ශාකයි බීජ ඇති ශාකයි. හරිද? බීජ නැති ශාක ගත්තාම ඒකේ ಜಾති අපිට උදාහරණ දීලා දිනවා පොතේ සෙලජිනෙල්ලා නෙක්‍රොලිපිස් ඔය වගේ උදාහරණ ගොඩක් තියෙනවා. ඒ අතරින් ඔයා තුනක් විතර දෙකක් විතර මතක තියාගන්න. මොකක්වත් මතක හිටියේ නැත්නම් මේ වැලිස්නේරියා හරි මතක තියාගන්න. මල්වත් ඇටවත් නැති ශාකයකට උදාහරණයක් තමයි වැලිස්නේරියා. හරිනේ. ඊළඟට බීජ ඇති ශාක. බීජ ඇති ශාක ගත්තාම මේකේ ಜಾති දෙකයි. පුෂ්ප නැති, පුෂ්ප ඇති. පුෂ්ප නැති ශාක ගත්තාම ඒ කියන්නේ මල් පිපෙන්නේ නැහැ. මල් පිපෙන්නේ නැති ගස් ගත්තාම ප්‍රසිද්ධ උදාහරණ දෙකක්. මේ උදාහරණ දෙක අනිවාර්යෙන් මතක තියාගන්න. ගොඩක් පේපර් වල අහනවා මේ පේපරෙත් අහලා තියෙනවා. මොනවාද? බීජ ඇති හැබැයි මල් නැති. බීජ ඇති හැබැයි මල් නැති ගහකට උදාහරණ දෙයක් තමයි මඩු සහ පයිනස්. හරි. ඊළඟට මල් ඇති. මල් ඇති ගස් ගොඩක් තියෙනවා. මේ ලෝකේ ගොඩක්ම තියෙන්නේ දැන් අලුතෙන් පරිණාමයේදී පස්සේ බිහි වෙච්ච ශාක ජාති තමයි මල් තියෙන ශාක. ඒක දියුණු ලක්ෂණයක්. මල් තියෙන ශාක තමයි දැන් බහුලවම තියෙන්නේ. මල් තියෙන ශාක ගත්තොත් ඒක ආයි ජාති දෙකයි. ඒක බීජපත්‍රි, දී බීජපත්‍රි. හරිද? අර පොඩි කාලේ නම් මුදුන් මුලක් තියෙන ඒවායි මුදුන් මුලක් නැති ඒවායි කී වර්ග කරන්නේ. එතකොට ඒක බීජපත්‍රි කියන්නේ මුදුන් මුලක් නැති ඒවා. දී බීජපත්‍රි කියන්නේ මුදුන් මුලක් තියෙන අතු බෙදෙන ඒ වගේ කට්ටිය. හරි. ඔන්න ඔය විදිහට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මොනවද මේ බීජාණු කියන්නේ මේ? බීජාණු. බීජාණු කියන්නේ දැන් ඔය බීජ නැති ශාක වුණත් ඇට නැති ශාක වුණත් වර්ගය අවබෝධ කරන්න බෑ. වර්ගය අවබෝධ කරන්න එයාලට තියෙන එක තමයි බීජාණු. බීජ නැති ශාක වල තියෙන වර්ගය අවබෝධ කිරීම සඳහා තියෙන ಜಾති තමයි බීජාණු. හරිද? එහෙනම් සෙලජිනෙල්ලා නෙක්‍රොලිපිස් වැලිස්නේරියා වගේ ශාක වල තියෙන බීජාණු. එතකොට බීජාණු හට ගන්න ශාකය මේ අතරින් මොනවාද? නෙක්‍රොලිපිස්. උත්තරේ 4. හරි. දෙවෙනි ප්‍රශ්නේ. දායිශික රාශියක් වන්නේ මොනවද කියලා අහනවා. දායිශික රාශි කියන්නේ විශාලත්වය සහ දිශාවක් තියෙන රාශි. අදිශ රාශි කියන්නේ විශාලත්වය සහ විශාලත්වය විතරක් තියෙන දිශාවක් නැති රාශි. එතකොට ඒකට උත්තරේ වෙන්නේ මොකද්ද? දුර මොකද්ද? දුර ඇවිල්ලා අදිශයක්. හැබැයි විස්ථාපනයේ දායිශිකය. දුර අදිශයක් වුණාට විස්ථාපනයේ දායිශිකය. කාලය අදිශයක්. දිශාවක් නැහැ. විශාලත්වයක් විතරයි තියෙන්නේ. බර බර දායිශිකය. බර දායිශිකය. හරිද? පීඩනය ඇවිල්ලා අපි සලකන්නේ ඒක අදිශයක් කියලා. ඒ කියන්නේ දැනෙන නිකන් පීඩනය කියන්නේ ඒකක වර්ගඵලයක් මත ඇතිවන බලයනේ. නේ? පීඩනයේට දිශාවක් නැහැ. විශාලත්වයක් විතරයි තියෙන්නේ. ඒකත් අදිශයක්. හරි. එතකොට ඔයා දැන් මෙතෙන්දී මේ පේපරේදී ඉගෙන ගත්ත අදිශ කීපයක්. දිශාවක් නැති විශාලත්වයක් විතරක් තියෙන කට්ටිය කීප දෙනෙක් ඉගෙන ගත්තා. මොනවාද? දුරට විශාලත්වයක් විතරයි තියෙන්නේ. එහෙනම් දුර අදිශය. කාලය අදිශය. පීඩනය අදිශය. හරිද? දායිශික මොනවාද මේ දැන් ඉගෙන ගත්ත? බර දායිශිකයක්, විස්ථාපනය දායිශිකයක්. හරිනේ? හරි මම ඊට වඩා කියන්නේ නැහැ. අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. අපිට තව ගොඩක් සාකච්ඡා කරන්න තියෙනවා. හරි. මෙන්න මේ ප්‍රශ්නේ මම විස්තරාත්මකව ඔයාලට කියලා දෙන්නම්. මැග්නීසියම් අයනයට සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් ඇති මූලද්‍රව්‍ය කුමක්ද? හරිද? මැග්නීසියම් දාන අයනයට සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් ඇති මූලද්‍රව්‍ය කුමක්ද කියලා අහන්නේ. අපිට මෙතන මූලද්‍රව්‍ය කිහිපයක් දීලා දිනවා. මේ වැඩේට ඔයා ආවර්තිත වගුව ළඟ තියාගත්තොත් හොඳයි. මම කියලා දිනවනේ පේපර් එක පටන් ගද්දී ඔයා කටු වැඩ කොලේ දුන්න ගමන් ආවර්තිත වගුව ලියන්න. හරිද? ලියන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා. එකක් ආවර්තිත වගුව අංකයකට ලියන්න. දෙවෙනිට ඔයා ලියන්න ඕනේ මොකද්ද?
සක්‍රියතා ශ්‍රේණිය. සක්‍රියතා ශ්‍රේණිය ආවර්තකවයි ලියාගෙන තමයි පේපර් එකට බහින්නේ. හරිද? හරි. දැන් ඔයාලගේ තියෙන ආවර්තකව බලන්නකො. මැග්නීසියම් ඉන්නේ දෙවෙනි කාණ්ඩෙනේ. මැග්නීසියම් ඉන්නේ දෙවෙනි කාණ්ඩේ. ඒ කියන්නේ පොර ඉන්නේ දෙවෙනි කාණ්ඩේ කියන්නේ අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙන දෙකයි. ඉන්නේ දෙවෙනි කාණ්ඩේ කියලා කියන්නේ අන්තිම ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකයි. ඔය ඉලෙක්ට්‍රෝන දෙකයි තියෙන්නේ. දැක්කනේ? හරි. හැබැයි මේ ගානේ කියලා තින්නේ මැග්නීසියම් ගැන නෙමෙයි. මේ බලන්න මම මේ ගානට අදාළ මූලද්‍රව්‍ය හැමෝම ඇඳගෙන තියෙන්නේ. හරිද? හැමෝගෙම ව්‍යුහේ ඇඳගෙන තියෙන්නේ. කොයි වගේද කියලා බලන්න. ඔයාලට කියලා දෙන්න ලේසි නිසා. බලන්න මැග්නීසියම්ගේ ව්‍යුහය මේ වගේ වුණාට අපිට ගානේ දීලා තියෙන්නේ මැග්නීසියම් ධන 2 කියලා ආයනයක්. හරිද? මැග්නීසියම් ධන 2 කියලා ආයනයක් දීලා තියෙනවා. ධන 2 කියන්නේ මොකක්ද? එයා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා තියෙනවා. හරිද? පරමාණුවට ධන ආරෝපණයක් ලැබෙන්නේ ඍණ කට්ටියව පැන්නුවාම. හරිද? ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනව එලවලා තියෙනවා. කී දෙනෙක් එලවලාද? දෙන්නෙක් එලවලා තියෙනවා. එහෙනම් මම මැග්නීසියම් ධන 2 ආයනය අඳින්න නම් හරිද? මැග්නීසියම් ධන 2 ආයනය අඳින්න නම් අර ඉලෙක්ට්‍රෝන දෙන්නෙක් පන්නලා දාන්න ඕන. පන්නමු. ඉන්නවා පන්න. එක එක පැන්නුවා. ඔන්න අනිකව පැන්නුවා. හරි. දැන් ඉලෙක්ට්‍රෝන දෙන්නෙක් නැහැ. ඔන්න මෙන්න මුට තමයි මැග්නීසියම් ධන 2 ආයනය කියලා කියන්නේ. කලින් මම ඇඳලා තිබ්බේ මැග්නීසියම් පරමාණු. මෙයා තමයි මැග්නීසියම් ධන 2 ආයනය. හරි. අපි බලමු මෙයාගේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙන ඔය යට කාගේද කියලා. හරි. මෙයා කීයක් තියෙනවද? 8යි 8යි මැද 2යි ඔක්කොම 10යි. ඉලෙක්ට්‍රෝන 10ක් තියෙන එක කවුද? මේ කැල්සියම්ද? කැල්සියම්ගේ බලන්න ඉලෙක්ට්‍රෝන කොච්චර තියෙනවද? එහෙනම් කැල්සියම් වැරදි. නියෝන් නේද හරි උත්තරේ? මේ වගේ එකක් නේද? මේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව නේද මේකෙත් තියෙන්නේ? නියෝන් තමයි එහෙනම් උත්තරේ. මේක උත්තරේ. සෝඩියම් බලන්න ඊට වඩා ඉලෙක්ට්‍රෝන වැඩි. හීලියම් ඉලෙක්ට්‍රෝන 2යි දෙන්නේ. කියන්නේ සමාන. හරි. අපි යන් ඉස්සරහට. හතරවෙනි ප්‍රශ්නේ. සුවඳ විලවුන් බෝතලයක විවෘත කළ විගස එහි සුවඳ වාතය පුරා පැතිර යයි. මේ පැතිර යාම හැඳින්විය හැකියි. හරි. අපි මේ පැතිර යාම හඳුන්වන්නේ විසරණය කියලා. විසරණය කියන්නේ මොකක්ද? මේ බලන්න මේ සෙන්ට් බෝතලේ මම ඔන්න ඒක ගාවට යන්න. හරි. මේ සෙන්ට් බෝතලේ මේ හරියේ සෙන්ට් අංශු ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ මේ හරියේ සෙන්ට් සාන්ද්‍රණය වැඩි. සෙන්ට් බෝතලෙන් එළියේ සෙන්ට් අංශු 1ක් 2ක් 3ක් තියෙනවා. ඒ කියන්නේ එළියේ සෙන්ට් සාන්ද්‍රණය අඩුයි. හරිද? අංශු සාන්ද්‍රණය ඇතුලේ වැඩි, එළියේ අඩුයි. හරි. විසරණය කියන්නේ මොකක්ද? සාන්ද්‍රණය අඩු තැන, සාන්ද්‍රණය වැඩි තැනක ඉඳන් සාන්ද්‍රණය අඩු තැනක් දක්වා අංශු ගලා යනවා. මොකක්ද විසරණය කියන්නේ? සාන්ද්‍රණය වැඩි තැනක ඉඳන් සාන්ද්‍රණය අඩු තැනක් දක්වා අංශු ගමන් කිරීම. ඔන්න ඔය තමයි විසරණය කියලා කියන්නේ. ඉතින් සුවඳ විලවුන් බෝතලයක වෙන්නේත් ඔය වැඩේ. ඒ කියන්නේ සුවඳ විලවුන් බෝතලයක සිද්ධ වෙන විසරණය. පස්වෙනි ප්‍රශ්නේ. පිනොත් වලින් දැමු සිසිල් ජල බඳුනකට කුඩා සෝඩියම් කැබැල්ලක් දැමුව විට ඇති වෙන වර්ණ විපර්යාසය හොඳට මතක තියාගන්න. මේ ඕනම පේපර් එකකට මම ඔයාලට කියලා දුන්න දේව වාක්‍ය 4 එනවා. හරිද? ඒක මතක තියාගෙන යන්න නැහැ කියන්නේ විභාගෙට යන්න එපා. ඒක නිසා තමයි මම මේ පැත්තේ මේ මෙන්න මෙතන තැඹිලි පාටින් දාලා තින්නේ දේව වාක්‍ය 4 බලන්න කියලා. මොනවද දේව වාක්‍ය 4? අර ලෝහ ප්‍රතික්‍රියා කරන ආකාර 4ක් කියලා දුන්නේ. කරනවා නම් මෙහෙමයි, කරනවා නම් මෙහෙමයි කියලා පොතේ ඇති. පන්තියේ 10 වාරකට වඩා කියලා දීලා තියෙනවා. ඒක ගිහින් බලන්න අනිවාර්යෙන්ම. හරිද? අන්නේ දේව වාක්‍ය වලින් දෙවන දේව වාක්‍යය කියවෙනවා ලෝහයක් වතුරට දැම්මහම මොකද වෙන්නේ කියලා. හරිද? ලෝහයක් වතුරට දැම්මහම මොකද වෙන්නේ කියලා. ලෝහයක් වතුරට දැම්මහම මොකද වෙන්නේ? ලෝහේ හයිඩ්‍රොක්සයිඩයයි හයිඩ්‍රජන් වායුවයි හැදෙනවා. හරිද? හරි. බලමු. දැන් මෙතන කාවද දාන්නේ? මෙතෙන්දි දාන්නේ සෝඩියම් ලෝහය. කාටද දාන්නේ? ජලයට. එහෙනම් සෝඩියම් ලෝහය ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා ලෝහේ හයිඩ්‍රොක්සයිඩය හැදෙනවා. කවුද ලෝහය?
සෝඩියම්. සෝඩියම්ගේ හයිඩ්‍රොක්සයිඩ් එක කවුද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ හයිඩ්‍රජන් වායුව හැදෙනවා. හරි. මට කියන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ මොකෙන්ද? අන්න ඔයා ඉගෙන ගන්න භස්ම පාඩමේදී අම්ල භස්ම සලවන පාඩමේදී ප්‍රබල භස්මයක් තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි. අපි මේ භාජනයට දාලා තියෙන වර්ණකය එහෙම නැත්නම් දර්ශකය මොකක්ද? පිනොක්තලින් දර්ශකය. අපි දැන් දැනගන්න ඕනේ භස්මයක් හමුවේ පිනොක්තලින් දර්ශකය දක්වන පාට මොකක්ද කියලා. බලමු මේ නෝට් එක. මේ නෝට් එකේ තියෙනවා එක එක දර්ශක අම්ල සහ භස්ම වලට දක්වන පාටවල්. ඔයාලට මේ නෝට් එක දීලා ඇති. බලන්න මම මේ පාඩම කියලා දෙන්න ලේසි වෙන නිසා මේක දැම්මේ. ලිට්මස් අම්ල වලදී රතු පාටයි. ලිට්මස් භස්ම වලදී නිල් පාටයි. මෙතිල් ඔරෙන්ජ් අම්ල වලදී රතු පාටයි. මෙතිල් ඔරෙන්ජ් භස්ම වලදී කහ පාටයි. අර මේ කෙටි ක්‍රමයේ මතකනේ වට අම්ල ගොඩක් වෙලාවට බලන්න රතු පාටට හුරු පාටක් පෙන්වන්නේ. භස්ම ගොඩක් වෙලාවට බලන්නේ නිලට හුරු පාටක් පෙන්වන්නේ හැමතිස්සෙම හරි නෑ. හරි. පිනොක්තලින් කොහොමද පෙන්වන්නේ? අම්ල වලදී අවර්ණයි භස්ම වලදී රෝස පාටයි. අන්න අර භාජනයේ තිබ්බේ භස්මයක් නේද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එහෙනම් පිනොක්තලින් පෙන්වන පාට මොකද්ද? අවර්ණ. අවර්ණ නෑ. රෝස පාට. හරිද? රෝස පාට පෙන්වන්නේ. එතකොට උත්තරේ 4. හරිනේ ගැටලුවක් නැහැ නේ ඉස්සරහට යනවා. ඕගොල්ලන් ගැටලු දැන් මම වීඩියෝ ගන්න කරන්නේ. ඕගොල්ලන් ගැටලු තියෙනවා නම් මට කියන්න. හොඳද? සමහර වෙලාවට මම ගන්න එක වරදින්න පුළුවන්. තනියෙන් කරන්න. හරිද? ගැටලුවක් තිබ්බොත් අනිවාර්යයෙන්ම මට කියන්න. ඇසිටික් අම්ලය භාවිතයට ගන්න අවස්ථාව සඳහා උදාහරණයක් වන්නේ. මොකක්ද උදාහරණය? ඇසිටික් අම්ලය දානවා ඔයා ඇසිඩ් දානවා කියලා කිරි මුදවද්දී රබර් කර්මාන්තයේ යෙදෙන පුද්ගලයන් රොටි හදනවානේ. රොටි හදනකොට ඇසිඩ් දානවා කියලා දානවානේ. ඒ දාන්නේ ඇසිටික් අම්ලය. එහෙනම් මොන කර්මාන්තයේදීද මේක පාවිච්චි වෙන්නේ? සාමාන්‍ය දැනීම රබර් කර්මාන්තයේදී. උභයගුණීය ඔක්සයිඩයක් මේ වගුව අපි පන්තියේ අනන්ත වතාවක් කරලා දිනවා. මම මේ PDF නෝට් එකට අච්චුපතේ ඔයගලන්ට දීලා දින වගුවක් දැම්මා. බලන්න. බලන්න ඔයාලට මතකද මම කිව්වා ලෝහය නෙමෙයි අම්ලයක් හෝ භස්මයක් වෙන්නේ මෙතෙන්දී ලෝහය නෙමෙයි. ලෝහය කවුද? ඔක්සයිඩ්. ලෝහයේ ඔක්සයිඩ් එක තමයි අම්ලයක් හෝ භස්මයක් වෙන්නේ. හරිද? බලන්න මම ඔයාලට මතක තියාගන්න කිව්වා මේ උභයගුණීය ඔක්සයිඩය මුලින්ම මතක තියාගන්න. කවුද මෙතනදී උභයගුණීය ඔක්සයිඩය? ඇලුමිනියම් හදන ඔක්සයිඩය. ඇලුමිනියම් ඔක්සයිඩ්. හරිද? Al2O3 සූත්‍රය හදාගන්නේ කොහොමද? සංයෝජතා මාරු කරලා. ඒක වැඩක් නැහැ. ඇලුමිනියම්ගේ ඔක්සයිඩය තමයි උභයගුණීය කියලා මතක තියාගන්න. වම් පැත්තේ ඉන්නේ උන් ටික භාෂ්මිකයි. දකුණු පැත්තේ ඉන්නේ උන් ටික ආම්ලිකයි. ඔන්න මම උභයගුණීය ඔක්සයිඩ් එක ගාවට යනවා. මගෙන් මේ අත පැත්තේ ඉන්නේ උන් ටික භාෂ්මිකයි. මේ අතේ ඉන්න පැත්තේ උන් ටික ආම්ලිකයි. හරිද? ලෝහ වගේ අය හදන්නේ භස්ම. අලෝහ වගේ අය හදන්නේ ආම්ල. හරි. අර කෙරවලෙම ඉන්න ප්‍රබල භාෂ්මික. මේ කෙරවලෙම ඉන්න ප්‍රබල ආම්ලිකයි. හරිද? හරි. මේකෙන් ප්‍රශ්නයක් එනවා අනිවාර්යයෙන්ම බලා ගන්න ඒක නිසා. එතකොට මේකේ උත්තරය මොකද්ද? උභයගුණීය ඔක්සයිඩ් එක කවුද? ඇලුමිනියම් ඔක්සයිඩ්. පෘෂ්ඨවංශීන්ට පරිණාමික බන්ධුතා දක්වන ජීවි කාණ්ඩය ලෙස සැලකෙන්නේ. මේ බලන්න මම මේක ඉක්මනට කරන්න ඕන නිසා ලිව්වා. අපෘෂ්ඨවංශීන් වංශ 5 පිළිවෙලින් මතක තියෙනවා. නිඩාරියා, ඇනිඩා, මොලුස්කා, ආත්‍රොපොඩා, එකයිනොඩර්මේටා. මෙතන තව නමක් තියෙනවා සීලන්ටරේටා. සීලන්ටරේටා කියන්නේ මොකෙන්ද? නිඩාරියාට කියන තවත් නමක් තමයි සීලන්ටරේටා. හරිද? ඔය සීලන්ටරේටයි එකයිනොඩර්මේටයි පැටලෙනවා. ඒක නිසා ඒක පටල ගන්න නැතුව මතක තියාගන්න. හරි. මේක තමයි මුලින් බිහි වුණ වංශය. ඊට පස්සේ මේක, ඊට පස්සේ මේක, ඊට පස්සේ මේක, ඊට පස්සේ මේක. ඒකට පස්සේ තමයි පිස්කේස් වංශය බිහි වුණේ. ඇම්ෆිබියා, රෙප්ටිලියා, ආවේස් මැමේලියා කියන හම් පිළිවෙලට බිහි වුණා. එතකොට මට කියන්න පෘෂ්ඨ වංශීන්ට ගොඩක්ම ළඟ කෙනා කවුද? එකයිනොඩර්මේටනේ. මෙහෙමනේ ගියේ. එතකොට එකයිනොඩර්මේට තමයි ළඟම. උත්තරේ එකයිනොඩර්මේට. පැණි දොඩම් බද්ධ කිරීමේදී ග්‍රාහකයේ වශයෙන් දිවුල් ශාකය භාවිත කරනවලු. මේකට හේතුව වෙන්නේ
දිවුල් වල ලක්ෂණ මිශ්‍ර වී පැණි දොඩම් විශාල වෙනවා. එහෙම වෙනවද? මේ පැණි දොඩම් හැදෙනවද? දිවුල් වගේ කට්ටක් ඇති වෙලා ඒ වගේ ලක්ෂණ මිශ්‍ර වීම සිද්ධ වෙනවද? එහෙම වෙන්නේ නැහැ. හරිද? එහෙම වෙන්න විදිහක් නැහැ. හරි. දිවුල් ශාකයේ පරිසරයට හා විවිධ රෝග වලට රොතු දීම සඳහා හොඳ මූල පද්ධතිය. ඔව්. යට ඉන්න එක කවුද? ග්‍රාහකය. උඩ ඉන්න එක්කෙනා අනුජය. යට ඉන්න එක්කෙනා ග්‍රාහකය, උඩ ඉන්න එක අනුජය. ග්‍රාහකයට තියෙන ඕන ලක්ෂණ තමයි ඒක හොඳට රෝග වලට රොතු දෙන්න ඕනේ, හොඳ මූල පද්ධතියක් තියෙන්න ඕනේ, හොඳට වතුර උරා ගන්න පුළුවන් වෙනවා, හොඳට පෝෂක උරා ගන්න පුළුවන් වෙනවා. ඒකයි ඌ යට ගත්තේ. හරිද? එහෙනම් උත්තරේ දෙක තමයි. අනුජයට තියෙන ඕන ලක්ෂණ මොනවද? අනුජයට තියෙන ඕන ලක්ෂණ ඉතින් මේක දැන් අපි හිතන්න අනුජය විදිහට අපි වගා කරනවා වැඩක් නැති ගහ. වැඩක් නැහැ ඉතින් අපිට ඕන දෙයක් වගා කරන්න. හොඳ පළතුරක් හරි මොකක් හරි වැදගත් දෙයක් ඕනේ අනුජයට ගන්න. ග්‍රාහකයට වල් ශාකයක් වුණත් ගත්තට අවුලක් නැහැ. එයා රෝග වලට රතු දෙනවා නම් එයාව තමයි ගන්නවා. හරිද? හරි. තුන්වෙනි උත්තරේ බලමු. පැණි දොඩම් පුෂ්ප විශාල සංඛ්‍යාවක් පළ බවට පත් වීම. නෑ ඒකට සාර්ථක උත්තරය දෙවෙනි උත්තරේ. දිවුල් ශාකයේ ඇති ජාන මගින් දොඩම් පොකුරු වශයෙන් හට ගැනීම. ඒකේ අර උත්තරය දාන්න ඕන නිසා හතරවෙනි එකට දාලා ඉතින් උත්තර හතරක් දාන්න වෙයි නැත්නම් ඒක හෙනම වැරදි උත්තරයක්. හරි. 10 වෙනි ප්‍රශ්නේ. පෙයාස් ඵලයක අර්ථාව ඵලයක නිරීක්ෂණය කළ හැකි පටක පිළිවෙලින් ඇතුළත් පිළිතුර බලන්න. පටක පාඩම. අපි 11 වසරේ මුලින්ම කරපු පාඩම මේ ඔයාලා පන්ති ළමයේ සාර්ථක වැඩ කරපු ළමයෙක්ගේ නෝට් එකක් මම ගත්ත මේක කියලා දෙන්න. මමම දීපු නෝට් එකක්. බලන්න. ශාක පටක ප්‍රධාන වශයෙන් ಜಾති දෙකයි. එකක් තමයි විභාජක පටක, අනිත් එක ස්ථිර පටක. විභාජක පටක කියන්නේ මේ අවස්ථාවේදී කිසිම වැඩක් බාරගත්තේ නැති ළමයි වගේ ඉන්න පටක జాතියක්. ස්ථිර පටක කියන්නේ කවදා හරි මේ විභාජක පටක මොකක් හරි වැඩක් බාරගත්තාට පස්සේ තමයි යාළව ස්ථිර පටක කියලා හඳුන්වන්නේ. එයාලට බෙදෙන්න බෑ. හරි විභාජක පටක වලට විතරයි බෙදෙන්න පුළුවන්. ස්ථිර පටක වලට බෙදෙන්න බෑ. විභාජක පටක ගත්තොත් ಜಾති තුනයි අග්‍රස්ත විභාජක, අන්තරස්ත විභාජක, පාර්ශික විභාජක. අග්‍රස්ත කියන්නේ උඩ කෙරවලේ යට කෙරවලේ තියෙනවා. උඩ කෙරවල තියෙන මොනවාද? මූලාග්‍රස්ත. උඩ කෙරවල තියෙන ප්‍රරෝහාග්‍රස්ත විභාජක, යට කෙරවල තියෙන මූලාග්‍රස්ත විභාජක. උඩ කරටියේ යට මූලයේ කෙරවලේ තියෙන්නේ ඒවා. සෛල බෙදි බෙදි හදන්න බෑ උස යන්න නේ. ඒක නිසා තමයි ඒවා විභාජක තියෙන්නේ. අන්තරස්ත විභාජක තියෙන්නේ අර උණ ගහේ පුරුක්කල. හරිද? පර්ව පාදස්තයේ මොනවාද? අන්තරස්ත විභාජක. අතර පර්ව පාදස්තයේ. පාර්ශික විභාජක තියෙන්නේ අන්න අපි ද්විබීජ පච්චේ ශාකවල අර කැම්බියම කියලා එකක් කතා කරේ. කැම්බියම් පටකයට තමයි පාර්ශික විභාජක කියන්නේ. අර විභාජක දෙකම ඕනුනේ උස යන්න. පාර්ශික විභාජකයේ ඕන වෙන්නේ මහත් වෙන්න. කඳ මහත් වෙන්න ඕන වෙන්නේ පාර්ශික විභාජකය. පොල් ගහේ ඕක නැහැ. ඒක නිසා පොල් ගහ මහත් වෙන්නේ නැහැ. හරිද? පොල් ගහේ ඕක නැහැ. ඒක නිසා පොල් ගහ මහත් වෙන්නේ නැහැ. හරි. ස්ථිර පටක ගැන කතා කරලා සරල ස්ථිර පටක තියෙනවා, සංකීර්ණ ස්ථිර පටක තියෙනවා. සරල ස්ථිර පටක ගත්තොත් මෘදුස්තර, ස්ථූල කෝණාස්තර, දුඩස්තර. මෘදුස්තර වලට පණ තියෙනවා, ස්ථූල කෝණාස්තර වලට පණ තියෙනවා. දෘඩස්තර වලට පණ නැහැ. හරිද? දෘඩස්තර වලට පණ නැහැ. අජීවී. ඒ වටේට ලිග්නීන් තැම්පත් වෙලා මේක අහන්න පුළුවන් බහුවර්ණයක දෘඩස්තර පටකවල මොනවා තැම්පත් වෙලාද? ලිග්නීන් තැම්පත් වෙලා. මම මේ කියන කරුණු ටික ඔළුවට දාගන්න තව දවස් කීයද මේක මතක තියාගන්න ඕනේ. නේ? හරි. මෘදුස්තර පටකවල ලිග්නීන් තියනවද ඇහුවොත් ලිග්නීන් නැහැ. ඒකේ තියෙන්නේ මොනවද? සෙලියුලෝස්. ස්ථූල කෝණාස්තර පටකවලත් ලිග්නීන් නැහැ. ඒකේ තියෙන්නේ මොනවද? සෙලියුලෝස්. දෘඩස්තර පටකවල තමයි ලිග්නින් තියෙන්නේ. හරි. සංකීර්ණ ස්ථිර පටක ගත්තොත් සයිලම් පටකේ තියෙනවා, ෆ්ලෝයම් පටකේ තියෙනවා. ඊට වඩා මම වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. ප්‍රශ්න ට්‍රෝන් ටික විතරයි කිව්වේ. හරි. පෙයාස් ඵලයක තියෙන්නේ ඇත්තම කිව්වොත් දෘඩස්තර පටක. හරිද? පෙයාස් ඵලයක පොත්තේ තියෙනවා කිව්වොත් දෘඩස්තර පටක ಜಾති දෙකක් මතකද ඔයාලට? උපල සෛලයි, තන්තු සෛලයි. උපල සෛල කියලා જાතියක් තිබ්බා, තන්තු සෛල කියලා જાතියක් තිබ්බා. ඔය පෙයාස් ඵලයක උපල සෛල තියෙනවලු. ඒවා එන හයිය. යාර පොල් කට්ටේ එහෙම තියෙන්නේ. ඉතින් පෙයාස් ඵලය පොල් කට්ට අතරම හයිය නෑ. මේකනේ එක සෛල තැනින් තැන තියෙන්නේ. එතකොට අපිට පොල් කට්ට තරම් හයියට දැනෙන්නේ නෑ. උනාට උපල සෛල තියෙනවා. අර්ථාපල්ලාවයක තියෙන්නේ මෘදුස්තර පටකය. හරිම මෘදුයිනේ අර්ථාපල්ලාවය ලස්සනට කපත හැකිනේ. මෘදුස්තර පටකය ඒක තියෙන්නේ. හරි. එහෙනම් උපල සෛල කියන්නේ දෘඩස්තර පටකය. අර්ථාපල්ලාවේදී මෘදුස්තර පටකය. උත්තරේ 4.
11. රූපේ පෙන්වා ඇති පරිදි තිරස් මේදය මත තබා ඇති P නම් වස්තුව සලකන්න. P මත නිව්ටන් 25ක් යොදනවා. ඒ වගේම y කියලත් බලයක් යොදනවා. හරිද? ඊට පස්සේ වස්තුව මෙන්න මේ දිශාවට නිව්ටන් 5ක සංප්‍රයුක්තයකින් චලනය වෙනවලු. හරි? නිව්ටන් 5ක සංප්‍රයුක්තයකින් චලනය වෙනවලු. ඒ කියන්නේ මෙන්න මේකෙයි එකතුව 5 වෙන්න ඕනේ නේද? එකතුව කියන්නේ සංප්‍රයුක්තය. මේ අපි නිකන් 25 දනවයි කියලා කියන්නේ. හරිද? දිශාවත් සලකලා තමයි එකතු කරන්නේ. දිශාවත් සලකලා එකතු කරොත් ඒක 5ට සමාන වෙන්න ඕනලු නේද? ඒ සංප්‍රයුක්තයත් කොයි දිශාවට තියෙන්න ඕනලද? මේ දිශාවට තියෙන්න ඕනලු. බලමු. හරි. මෙහෙට 25කින් ඇදෙනවනේ. හරිද? සඵල බලය මෙහෙට මේ දිශාවට 5 වෙන්න නම් මේක කීය වෙන්න ඕනේ? 20 වෙන්න ඕනේ නේද? 25න් 20ක් අඩු වුණාම නේද 5ක් ඉතුරු වෙන්නේ. 25න් 20ක් අඩු වුණාම නේද 5ක් ඉතුරු වෙන්නේ. මේ පැත්තට දැන් වැඩිපුර එකයි ඉන්නේ මේ පැත්තටනේ. එහෙනම් 25 තමයි ලොකු එක වෙන්න ඕනේ. ඊට වඩා 5ක් අඩු එක තමයි 20 වෙන්න ඕනේ. එතකොට තමයි සඵල බලය මේ අතට එන්නේ. හරි. උත්තරේ නිව්ටන් 20යි 2. 12 වෙනි එක බලන්නේ යකඩ නිස්සාරණයත් මේකත් අපි පන්තියේ සෑහෙන කතා කරපු එකක් බලන්න ඒ උනාට මම දැනුත් කියලා දෙන්න. හරි. පහත දැක්වෙන ඔක්සයිඩ් කියන්නේ කාට හරි ඔක්සිජන් බැඳිලා නම් එයාට අපි කියන්නේ ඔක්සයිඩයක් කියලා. කලිනුත් හම්බුනානේ සෝඩියම්ට ඔක්සිජන් බැඳුනාම සෝඩියම් ඔක්සයිඩ්. ඇලුමිනියම්ට ඔක්සයිඩ් බැඳුනාම ඇලුමිනියම් ඔක්සයිඩ්. කාබන්ට ඔක්සිජන් බැඳුනාම එකක් බැඳුනොත් කාබන් මොනොක්සයිඩ්, දෙකක් බැඳුනොත් කාබන් ඩයොක්සයිඩ්. හරිද? ඒ වගේ ඔක්සිජන් බැඳුනොත් කෙනෙක්ට ඒක ඔක්සයිඩයක් කියලා හඳුන්වනවා. යකඩ නිස්සාරණයට දායක නොවන ඔක්සයිඩයක් කවුද කියලා අහන්නේ. බලන්න. මේ යකඩ නිස්සාරණයේ සටහන ඔයාලට මතක ඇති. මේක මම පන්තියේදී දුන්න සටහනක්. මේකත් ඔයාලා පන්තියේ ළමයෙක්ගේ සටහනකින් ෆොටෝ ගහගත්තේ. පන්තියේදී වැඩ කරපු ළමයෙක්. බලන්න. අපි යකඩ නිස්සාරණයේදී ಜಾති තුනක් දානවා. මම කෙටියෙන් යකඩ නිස්සාරණය ඔයාලට කියලා දෙනවා. හොඳට අහගන්න. මේ අහගන්න එකම විභාගයට එන්න පුළුවන්. මෙන්න යපස්. ಜಾති තුනක් දානවානේ අපි. යපස් දානවා, කෝක් දානවා, හුණු ගල් දානවා. හුණු ගල් කියන්නේ කැල්සියම් කාබනේට්. යපස් දානවා, කෝක් දානවා, හුණු ගල් දානවා. හරි. මුලින්ම මේ යපස් කියන එකේ සංයෝග තුනක් තියෙනවා. එකක් තමයි අපිට ඕන කරන හිමටයිට්. එකක් තමයි අපිට ඕන කරන හිමටයිට් තියෙනවා. අනික තමයි සිලිකන් ඩයොක්සයිඩ් සහ ඇලුමිනියම් ඔක්සයිඩ් කියන ಜಾති දෙක තියෙනවා. ඒ දෙක අපද්‍රව්‍ය දෙකක්. හැබැයි ඒකත් යකඩ නිස්සාරණයට ඕන වෙනවා බලමු. හරි. මුලින්ම අපි මේ දාපු කෝක් හරිද? මෙහෙම ඇවිල්ලා මෙහෙන් අපි රත් කරපු වාතය දානවානේ. ඒ වාතයේ තියෙන ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. ඊට පස්සේ ඒ කාබන් ඩයොක්සයිඩ් මේන තවත් කෝක් එක්ක එකතු වෙලා කාබන් මොනොක්සයිඩ් හදනවා. මං කිව්වා මේකේ සීතලේ තනිකමේ ඉන්න අර ඔක්සිජන් පෙරේතය තමයි කාබන් මොනොක්සයිඩ්. වැඩේ කරන කෙනා තමයි කාබන් මොනොක්සයිඩ්. මූ පල්ලෙහා හරියේ දිද්දි මේ පල්ලෙහා හරියේ දිද්දි උට කිසි අවුලක් නැහැ. මේ පෝර්ණුවේ නම මොකද්ද? නම හොයාගන්න. මේ පෝර්ණුවේ මොකක්ද නම? ධාරා උෂ්ණකය. මේ පෝර්ණුවේ පල්ලෙහා හරියේදී මේ කාබන් මොනොක්සයිඩ්ට අවුලක් නැහැ. එහෙම ඉඳත හැකියි. හැබැයි මේ වායුව වන්නේ මේ කාබන් මොනොක්සයිඩ් එන්න උඩ යනවා. එන්න උඩ යද්දි මුට පෝර්ණුව සීතලයි උඩ හරිය සීතල නෑ. යටට වඩා සීතලයි. උඩ හරියට යද්දි මුට සීතල තනිකම පාළුවක කාන්සිය දැනෙලා අර ඔක්සිජන් කෙනෙක් අයින් කරගත මෝඩකම තේරෙනවා. ඒක නිසා මම පුළුවන් තරම් බලන්නේ කාගෙන් හරි මොකෙක්ගෙන් හරි ලේසිම කෙනෙක්ගෙන් ඔක්සිජන් ගලව ගන්න. හරිද? ඔක්සිජන් පෙරේතේ කාබන් මොනොක්සයිඩ් කියන. ඇත්තම කිව්වා අපි මේ යකඩවල අර හිමටයිට් තියෙන්නේ මේ මෙතන හිමටයිට් වල තියෙන O අකුරු ටික ගලව ගන්න ක්‍රමයක් මේක. හරි. මේ කාබන් මොනොක්සයිඩ් උඩ හරියට යනකොට දකින්න හිමටයිට්. හිමටයිට් දගලවගෙන් ඔක්සිජන් ගලවගෙන කාබන් ඩයොක්සයිඩ් හදා ගන්නවා. හිමටයිට්ගේ ඔක්සිජන් ටික ඔක්කොම ගැලවිලා හිමටයිට්ගේ මොනවා ඉතුරු වෙනවද? යකඩ ඉතුරු වෙනවා. ඒ යකඩ ටික පල්ලෙහාට වැටෙනවා. කාබන් ඩයොක්සයිඩ් ටික හැදිච්ච උඩට යනවා.
ඕක තමයි අකඩ නිසානේදී වෙන්නේ. තව තියෙනවා ඉවර නැහැ මේ කවුද හුණුගල් කැල්සියම් කාබනේට් පල්ලෙහාට යනකොට රත් වෙලා ඌව තාප යෝජනය වෙනවා. ඒතකොට කැල්සියම් ඔක්සයිඩ් හැදෙනවා. අන්න කැල්සියම් ඔක්සයිඩ් කියන එකවත් හම්බුණානේ. කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. මේ කැල්සියම් ඔක්සයිඩ් අර අපද්‍රව්‍ය ටික තියෙන්නේ. අර අපද්‍රව්‍ය ටිකත් එක්ක එකතු වෙලා මේ අපද්‍රව්‍ය ටිකත් එක්ක එකතු වෙලා මොනවා හදනවද? ලෝබොර හදනවා. ලෝබොර වල වැඩේ මොකක්ද ඇහුවොත් එහෙම අර එන ඔක්සිජන් මෙහෙන් එනවනේ ඔක්සිජන්. මෙහෙන් එන ඔක්සිජන් නැවත යකඩත් එක්ක එකතු වෙලා ආයි හිමටයිට් හැදුවොත් එහෙම අපරාධනේ යකඩ නිස්සාරනේ. අන්න ඒක වලක ගන්නවා ලෝබොර තියෙන. ලෝබොර ටික මෙහෙන් පිට වෙන්න පුළුවන්. හැදිච්ච ද්‍රව යකඩ ටික මෙහෙන් පිට කරගන්න පුළුවන්. හරිනේ ඕක තමයි වෙන්නේ යකඩ නිස්සාරණයේදී. ඒකට අහලා තින්නේ මොකද්ද? යකඩ නිස්සාරණයට පොඩ්ඩක් ගෑවිච්ච නැති එක තමයි මැග්නීසියම් ඔක්සයිඩ්. එහෙනම් උත්තරේ මැග්නීසියම් ඔක්සයිඩ්. හරි 13 වෙනි ප්‍රශ්නේ. මේ අහන්න හැමදෙස්සෙම ඵලයක් ප්‍රතික්‍රියකයක් වෙන්නේ නැහැ. හරිද? එහෙම ප්‍රතික්‍රියා මේ ලෝකේ නැහැ. මේ ලෝකේ හැමදෙස්සෙම ප්‍රතික්‍රියාවක් කියලා වෙන්නේ මොකද්ද? ප්‍රතික්‍රියකයක් ඵලයක් වෙන එක. හරිද? සමහර වෙලාවට මේ ප්‍රතික්‍රියකයක් ඵලයක් වෙනකොට සමහර වෙලාවට ශක්තිය පිට වෙනවා. මොනවද පිට වෙන්නේ? ශක්තිය පිට වෙනවා. සමහර වෙලාවට ශක්තිය අවශෝෂණය වෙනවා. හරිද? එහෙම ප්‍රතික්‍රියා જાති දෙකක් තියෙනවා. ශක්තිය අවශෝෂණය කරන උන්ට කියනවා අපි තාප අවශෝෂක ප්‍රතික්‍රියා, ශක්තිය පිට කරන උන්ට කියන තාපදායක ප්‍රතික්‍රියා. හරි. හැබැයි අපිට මේ ගාණ කියලා දෙන්නේ ජූල් 58000ක් පිට වෙනවා කියලා. ජූල් 58000 පිට වෙනවා කියන්නේ මේක තාපදායක ප්‍රතික්‍රියාවක්. ඒ ශක්තිය පිට වෙනවා. ශක්තිය පිට වෙනවා. මට කියන්න ප්‍රතික්‍රියාවක ඵල වෙද්දී ශක්තිය පිට වෙනවා කියන්නේ ඵල වලට ශක්තිය නැහැ නේද? ඵල වල ශක්තිය අඩුයි නේද? ඒ ශක්තිය පිට වුණානේ. එහෙනම් ඵල එන්න ඕනේ කොහෙටද? ඵල එන්න ඕනේ යටට. ඵල එන්න ඕනේ යටට. ඵල එන්න ඕනේ යටට. ඒ ශක්තිය පිට වුණා. හැමතිස්සෙම ප්‍රතික්‍රියක ඵල වීම තමයි සිද්ධ වෙන්නේ. ඵල ප්‍රතික්‍රියක වෙන්නේ නැහැ. ඒක නිසා ඊතලයේ තින්නේ උඩ ඉඳන් යටට. හරි. ශක්තිය පිටවීම සිද්ධ වුණේ. හරි. ඔන්න ඔහොම තමයි ප්‍රස්තාරය එන්න මේක හැදේට ඇන්දේ. ඵල යටට ප්‍රතික්‍රියක උඩ ප්‍රස්තාරය මේ විදිහට එන්න ඕනේ. එහෙම එකකට තියෙන උත්තරේ අංක 3. හරි. 14 සහ 15 පහත ආහාර දාමයේ යට තෙල් තියෙන්නේ. මේ අහන්න හැමදෙස්සම ශක්තිය පටන් ගන්න කොහෙන්ද? ශක්තිය ගලන්නේ මේක මම පන්තියේදී කිව්වා. ශක්තිය ගලන්නේ රේඛීයව ඉරේ ඉඳන් පොළොවට. හරිද? ඉරේ ඉඳන් පොළොවට තමයි ශක්තිය ගලන්නේ. ශක්තිය ගලන්නේ රේඛීයයි. චක්‍රීය නෑ. පොළොවේ ශක්තිය ආයි ඉරට යනවා. ඉරේ ශක්තිය පොළොවට යනවා. එහෙම වෙන්නේ නෑනේ. ඉරට යන්නේ කොහොමදයි? ඉරේ ශක්තිය පොළොවට එන එක විතරයි වෙන්නේ. ඒක නිසා ශක්ති ගලන්නේ රේඛීයයි. හැබැයි ද්‍රව්‍ය ගලන්නේ චක්‍රීයයි. මතකනේ ඔයාලට ඉගෙන ගත්තද කාබන් චක්‍රය, නයිට්‍රජන් චක්‍රය, ඒ වගේ ෆොස්ෆරස් චක්‍රය, චක්‍රනේ. ද්‍රව්‍ය චක්‍රීකරණය වෙනවා. ඉරේ සම්බන්ධයක් නැහැ පෘථිවිය ඇතුලේ චක්‍රීකරණය වෙනවා. හැබැයි ශක්තිය ගලන්නේ රේඛීයව ඉරේ ඉඳන් පොළොවට. හරි. ඉරේ මුලින්ම හම්බෙන්නේ ශක්තිය ශාක වලට. හරි. ප්‍රභා සංශ්ලේෂණය කරන්න සූර්යාලෝකය උරා ගන්නවනේ ශාක. අයන ශක්තිය මුලින්ම හම්බෙන්නේ ශාක වලට. ශාක වලින් ශක්තිය යනවා පළ ගැටියට. හැබැයි ශක්තිය ඔක්කොම යනවද නැහැ. 100%යි යන්නේ. ඊට පස්සේ පළ ගැටියගේ ශක්තියෙන් 100%යි මීයට යන්නේ. මීයගේ ශක්තියෙන් 100%යි උගුස්සට යන්නේ. ඔහොම ශක්ති ගලණය වෙන්නේ. හරි දැන් මේ ගාණක් හදන්න දෙන්නේ. පළ ගැටියගේ ශක්තිය ජූල් 100යි. හරි. ඒ ශක්තිය මීයට ඇද කීය වෙනවද? 100%ක් වෙනවනේ. 100%න් වැඩි කරමු. ගාණ හදන්න. 100 කැපෙනවා. එතකොට ඉතුරු වෙන්නේ 10. එතකොට මීයට හම්බෙන ශක්තිය කීයද? ජූල් 10යි. මීයට හම්බෙන ශක්තිය ජූල් 10යි. ඒකෙනොත් 100%ක් නේද උගුස්සට හම්බෙන්නේ. ඒකෙනොත් 100%ක් තමයි උගුස්සට හම්බෙන්නේ. එහෙනම් 10 ආයි වැඩි කරන්න ඕනේ 100%යි. වැඩි කරාම මේ බිඳුව වෙනවා. ඉතුරු වෙන්නේ 1. උගුස්සට හම්බෙන ශක්තිය ජූල් 1යි. අර 100 10 අඩු වෙලා හම්බෙන්නේ. හරි. ඒතකොට උත්තරේ ජූල් 1.
වැඩිම විෂ සහිත රසායනික දූෂක සාන්ද්‍රණය කඩංගු වෙන්නේ කාගේද අහම. කාගේද? ඒක මෙහෙමයි ගන්න. දැන් හිතන්නකෝ පළගැටිය ගන්න ශාකයක්නේ. නේද? පළගැටිය තව එක එක ජරාවක් කරනවා. ඒ කාලයට අමතරව ශාකයක් විතරයි උකන්නේ. එතකොට අඩුම මේ අපිට මේ විෂ රසායන ප්‍රමාණය සෙට් වෙන්නේ පළගැටිය. පළගැටිය ජරාව තුට්ටක් පළගැටියගේ අක්මාව තියෙනවා. ඒකෙත් එක එක විෂ ජාති තැන්පත් වෙනවා කියලා හිතමු. එතකොට ඒක මීයා කෑවහම මීයාට යම් විෂ ප්‍රමාණයක් එකතු වෙනවා. හරිද? එතකොට ඌ පළගැටිය කීපයක් කාලා එතකොට ඌගේ අක්මාවේ තියෙන විෂ ප්‍රමාණය වැඩි. හරිද? මීයා පළගැටියට. එතකොට මීයා උගුස කෑවහම ඌට ලැබෙන විෂ ප්‍රමාණය ඊට වඩා වැඩි. හරිද? ওই විදිහට විෂ එන්න එකතු වෙන එක වැඩි වෙනවා ආහාර දාමයේ කෙරවලකට යනකොට. මෙහෙම මතක තියාගන්න දැන් විභාගය කිට්ටුයිනේ. ආහාර දාමයක කෙරවලෙම ඉන්න පුරුකට තමයි වැඩිම රසායනික දූෂක සාන්ද්‍රණයක් අඩංගු වෙන්නේ. හරිද? එතකොට කෙරවලෙම ඉන්න එක කවුද මේ ආහාර දාමයේ උගුස්සා. උත්තරේ උගුස්සා. ඒවර පාඩම් ගන්න තියෙනවා. හොඳේ. අන්තිම පාඩම. 16 ද්විබීජපත්‍රී ශාක. ද්විබීජපත්‍රී ශාක ඒක බීජපත්‍රී කියන්නේ හැමෝම සපුෂ්ප ශාක. මම කලින් මේක විස්තර කරා. ඒක නිසා මෙතනදි මම විස්තර කරන්න යන්නේ නැහැ. මේ කියන්නේ තාල වර්ගයේ ගසුයි තාල වර්ගයේ නොවන ගසුයි අතර අර වෙනස්කම් ටිකක් තිබ්බේ වගුවක්. මතකනේ. ත්‍රිාංගී පුෂ්පදරයි, චතුරාංගී සහ පංචාංගී පුෂ්පදරයි, මුදු මූල පද්ධතියක් ඇත, සමාන්තර මේ තාන්තු මූල පද්ධතියක් ඇත, ජාලාභ නාරටි වින්‍යාසයක් ඇත, සමාන්තර නාරටි වින්‍යාසයක් ඇත. ඔහොම කී තිබ්බනේ. හරි. ද්විබීජපත්‍රී කියන්නේ ඔය කොස් දෙල් අඹ ඒ වගේ ගස්. හොඳ ගස්, අතු බෙදෙන ගස්. උන්ට තියෙන ත්‍රිාංගී පුෂ්ප නෙමෙයි. ත්‍රිාංගීය තියෙන්නේ ඒක බීජපත්‍රියයි. තාන්තු මූල පද්ධතියක් තියෙන්නේ ඒක බීජපත්‍රියයි. ජාලාව නාරටි වින්‍යාසයක් තියෙනවා ද්විබීජපත්‍රියයට. සමාන්තර නාරටි වින්‍යාසයක් තියෙන්නේ ඒක බීජපත්‍රියයට. බලන්න මේක දැන් මේක කොච්චර දන්නේ නැති එකෙක් වුණත් 1ටයි 2ටයි ගහන එහෙන මොඩයිනේ. 3යි 4යි ඒ දෙකෙන් එකක් වෙන්න ඕනේ කියලා තේරෙන්නේ. මොකද විරුද්ධ පදනේ. ජාලාව නාරටි වින්‍යාසයක් දරයි සමාන්තර නාරටි වින්‍යාසයක් දරයි. විරුද්ධ පද දෙකක් තියෙන්නේ. ඒ දෙකෙන් එකක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම උත්තරේ. මේක දන්නේ නැති කෙනෙක් වුණත් එහෙම හිතන්න පුළුවන් වෙනවා. හරි. උත්තරේ 3. 17 සෑම අවස්ථාවකදීම අතාත්වික උඩුගුරු වස්තුවකට අතාත්වික උඩුගුරු වස්තුවට වඩා කුඩා ප්‍රතිබිම්බ ලැබෙන්නේ මොකෙන්ද අහනවා. මේක කිරණ සටහන් මොකොත් හිතන්න ඕනේ නැහැ. කෙලින්ම උත්තරේ ගත හැකියි. බලන්න. ඔයාට මම කිරණ සටහන් පන්තියක දවසක් තිස්සේ කිරණ සටහන් 10ක් ඇඳුවා මතකද? ඒ 10ම එක වගේනේ. හරිද? කවුද එක වගේ යන දෙන්න? මෙන්න මෙතන ඉන්න දෙන්න. උත්තල කාචයි අවතල දර්පණයි. උත්තල කාචයි අවතල දර්පණයි. උත්තල කාච වල කිරණ සටහන් පහත් අවතල දර්පණ වල කිරණ සටහන් පහත් දෙකම එක වගේ. ඒවා තමයි අමාරු. හරිද? එක එක ඒවා තාත්වික ප්‍රතිබිම්බනේ ආවේද? හැමදෙස්සෙම මෙන්න මෙහෙම වස්තුව තියෙනවනම් ප්‍රතිබිම්බය ඔහොමනේ ආවේ. තාත්විකයි යටිගුරුයි. එතකොට වස්තුවට වඩා සමහරවිට කුඩා විශාල එක වෙන්න පුළුවන්. ඒ වගේ කිරණ සටහන් පහින් පාට වෙනස් වුණා. හැබැයි ගොඩක් වෙලාවට තාත්වික ප්‍රතිබිම්බ ආවේ. අතාත්වික ආවේ අහම්බේ. අන්තිම කිරණ සටහනේ විතරයි අතාත්වික එකක් ආවේ. හරි. මම මේ වීඩියෝ එක ගන්නවා මේක නවත්තලා කිරණ සටහන් 10 අතට ගන්න. හොඳයි මම ඇඳෙව්වනේ. කොලයක තියෙනවනේ කිරණ සටහන් 10 අතට අරන් මම කියනකොට ආ මතක් කරගන්න. උත්තල කාචයි අවතල දර්පණයි තමයි මේ විදිහට අපි ඉගෙන ගත්තේ. හරිද? එතකොට අනිත් දෙක මොකද්ද? මෙතන තියෙන්නේ අවතල කාචයි උත්තර දර්පණයි. ඒවටත් අර විදිහේ අපි 10ක් අඳින්නේ නැහැ. ඒව ඇඳින්නේ නැහැ අපි. හරිද? ඒවා ලේසි නිසා. ඒව ඇඳින්නේ නැති. ඒවත් ඇඳ කලින් පන්තියේදී අපි රිවිෂන් එක කරද්දී මේ පේපර් කරද්දී ඇඳින්නේ නැහැ. පේපර් කරද්දී වැදගත් කියලා ඇඳි මෙන්න මේ කට්ටිය කියවනේ. ඒක වැඩිපුර ආවේ තාත්වික යටි ගුරු ඒවා. හැමතිස්සෙම මේගොල්ලෝ දෙන්නේ කොහේ වස්තුව තිබ්බත් එකම වගේ ප්‍රතිබිම්බ. මේ දෙන්න අවතල කාචය උත්තර දර්පණයත් එක වගේ. මේ දෙන්න අර වගේ කිරණ සටහන් පහ අඳින්න ඕනේ නැහැ. මේගොල්ලොන්ගේ හැමතිස්සෙම දෙන්නේ අතාත්වික. ඒ කියන්නේ තිරයකට ගන්න බැරි. ඒ වගේම උඩුකුරු. වස්තුවට වඩා කුඩා ප්‍රතිබිම්බ මේ දෙන්න දෙන්නේ. හරිද? මේ පාඩමට හිටපු මේ රිවිෂන් එකේ අන්තිමට පේපර් සාකච්ඡා කරද්දිත් මේක හිටපු ඕන. ඒ කියන්නේ අපේ පන්ති 14 දෙනාටම මේ ප්‍රශ්නේ පුළුවන්. ඇයි අපි මේ දෙන්න ගැන විශේෂයෙන් කතා කරේ? එතකොට ඒ දෙන්න නොවන දෙන්නනේ අනිත් දෙන්න. එතකොට ඒක බලලා උත්තරේ ගත හැකියි.
මේ අවතල කාචයි උත්තල දර්පණයි හැමතිස්සෙම දෙන්නේ අතාත්තික උඩුකුරු කුඩා ප්‍රතිබිම්බ. හරිද? එතකොට උත්තරේ මේ දෙන්න ඉන්නවද බලන්න. අවතල කාචයි උත්තල දර්පණ මේ පළවෙනි උත්තරේ. අවතල කාචයි උත්තල දර්පණ. හරි ඊළඟ ප්‍රශ්නෙට. අනිවාර්යෙන් මේක මේ මම මේ ෆැමිලි පාටියෙන් ඇඳලා තින්නේ බලන්න ඕනේ ඔයා. හරිද? අර ඇඳපු කිරණ සටහන් 10 අනිවාර්යෙන්ම බලන්න. 18 වෙනි ප්‍රශ්නේ බලන්න මම මේක ලස්සනට ඔයාලට කියලා දෙන්නම්. 18 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ද්‍රව ස්ථිති පීඩනය ගැන. අපි ඔයාලට මතකද සමීකරණ කොලයක් ලිව්වා. ඒ සමීකරණ කොලේ සමීකරණ 40 ගණනක් තියෙනවා. විද්‍යාවේ භෞතික විද්‍යාවට අදාළ සමීකරණ ඔක්කොම තියෙනවා. ඒකෙන් එක සමීකරණයක් තමයි ද්‍රව ස්ථිති පීඩනය හොයන සමීකරණය. ඒකෙන් තමයි මේක හදන්නේ. හරිද? මේක ඇත්තටම හිතින් ගත හැකි උනාට මම හදන විදිහ කියලා දෙන්න. අපි හිතමු ජලයේ ඝනත්වය 10යි කියලා. නේද? අපි හිතමු ජලයේ ඝනත්වය කීයයි කියලාද 10යි කියලා. රෝ මේ පීඩනයේ සමීකරණ වලට මතකනේ. h කියන්නේ උස, අදාළ ලක්ෂයට මතු පිට ඉඳන් දින උස. රෝ කියන්නේ ද්‍රවයේ ඝනත්වය. g කියන්නේ ගුරුත්වාකර්ෂණ තරණය. හරි. ඒක හැමතිස්සෙම 10යි. මෙතන මේ ගාන වල සැලකුවොත් එහෙනම් මේ ගානේ හැමතිස්සෙම h නියතයි. හැමෝගෙම ද්‍රව මට්ටමේ ඉඳන් එකම උසක් තියෙන්නේ හැමෝගෙම. එකම උසක් තියෙන්නේ. ඒ උස මම හිතනවා නිකන් මම මේ කියලා දෙන්න ඕන නිසා උස මීටර 10යි කියලා හිතමු. හරි. ඊට ජලයේ ඝනත්වය රෝ 1000 කියලා හිතමු. රසදිය රෝ 13000 කියලා හිතමු. පොල් තෙල් රෝ 700 කියලා හිතමු. එකින් එක හදමු. ජලයේ පීඩනය. පීනේ මේ මෙතන දෙවියන් පීජේ ජලයේ පීඩනය. උස කීයද? මීටර 10යි. රෝ කීයද? මම ඒකක දාන්නේ MCQ ගන්නේ. රෝ 10යි. මේ ජලයේ අත 10යි කියලා දුන්නා මම උඩ. G කීයද? 10යි. එතකොට සුළු කරා වෙනවා 1යි 2යි 3යි 4යි 5යි 1.5. 1.5. හරි. ජලය 10 ලක්ෂය 1.5. ඊළඟට අපි හදමු මේක Q-ට රසදිය. රසදිය වල උස 10යි ඝනත්වය 13000යි. හරිද? G 10යි. සුළු කරාම 13000යි 7.2ක් එනවා. 13.5. 13.5. පොල් තෙල් වල මෙතෙන්ට එන්නේ 700 නේ. R සමානයි 10 වැඩි කිරීම 700 වැඩි කිරීම 10යි. සුළු කරා වෙනවා 7.4යි 1 2 3 4යි. 7.4යි. මේ මම පීඩන හෙව්වා. ඉතින් මෙච්චර නටන්න ඕනේ නැහැ. මේක හදන්නේ උනාට පැහැදිලි කරන්න ඕනේ නේද හෙව්වා. වැඩිම පීඩනයක් තියෙන කාගේද? රසදියගේ. ඊළඟට ජලයේ අඩුම පොල් තෙල්ගේ. හරිනේ. මේ ඉලක්කම් වලින් කිව්වා. හරි. එතකොට උත්තරය මොකද්ද? රසදියගෙන වැඩිම Q වැඩිම. ඊට පස්සේ වැඩිම P ඊට පස්සේ අඩුම R. උත්තරය 3. හරිනේ? හරි. ඊළඟ ප්‍රශ්නෙට යන්න. 19. ඒකාකාර දණ්ඩක් නූලකින් එල්ලා සමතුලිත කර ඇති ආකාරය පහත රූපයේ දැක්වේ. එහි එක්සි දුරස යන හොඳට අහගන්න මේ ප්‍රශ්නේ කරන ඉතින්. අපිට බලගූර්ණය හොයන සමීකරණයක් දීලා තියෙනවා. බලගූර්ණය සමානයි බලය වැඩි කිරීම අක්ෂයේ සිට ලම්බ දුර. මොකක්ද අක්ෂය? මෙන්න මේකනේ අක්ෂය. ඕකේ ඉඳන් තියෙන ලම්බක දුර. ලම්බකයි නෙමෙයි. ලම්බකව තියෙන මේක බලය නිව්ටන් 64යි. බලයට තියෙන ලම්බක දුර තමයි ගන්න. හරිද? ඔන්න ඕකෙන් ගූර්ණ හොයලා. දැන් මෙතන ගූර්ණ කීයක් තියෙනවද? මේ පැත්තටත් ගූර්ණයක් තියෙනවා, මේ පැත්තටත් ගූර්ණයක් තියෙනවා. මේ පැත්තට තියෙන ගූර්ණය මේ පැත්තට මම යන්නම්කෝ. මේ පැත්තේ තියෙන ගූර්ණය මේ අතටනේ කරගෙන්නේ. ඔහොමනේ කරගෙන්නේ. ඔරලෝසුවේ කටු කරගෙන පැත්ත නේ අනිත් පැත්ත. අනිත් පැත්ත කියන්නේ ඒක මොන ගූර්ණයද? වාම ආවර්ත ගූර්ණ දෝෂ කටු කරගෙන්නේ දකුණටනේ. මේක වාම ආවර්ත ගූර්ණ වාගු. මේ පැත්තට තියෙන්නේ දක්ෂිණ ආවර්ත ගූර්ණය. අපි වෙන වෙනම මේ ගූර්ණ හොයමු. හරි. මුලින්ම වාම ආවර්ත ගූර්ණය හොයමු. මම මේ පැත්තෙන් හොයන්න.
වාමාවර්ත ගූර්ණය ඇවිල්ලා බාලය වැඩි කිරීම අක්ෂේප සම්බුදුරණය වාගු කියලා ලිව්වා. වාගු සමානයි. බලය කීයද නිව්ටන් 80යි. MC ගන්න සමය ඒකක නොදා ඉන්න. දුර කීයද? 1.6. හරි. මේකට වාගු හෙව්වා. දාගුත් හොයමු. දාගු සමානයි. මේ පැත්තට බලය 64යි නිව්ටන්. වැඩි කිරීම අන්න දුර x. හරි. වාගු මේක දාගු මේක. හරි බලමු දැන් මේක හදන හැටි මේකට තව නීතියක් ඕනේ. මේක සමතුලිතයි කියලා වචනයක් තියෙනව නේද? මේක සමතුලිතයි කියලා වචනයක් තියෙනවනේ. සමතුලිතයි කියලා වචනයක් තියෙනවා කියන්නේ අපිට මේක ලියත හැකි මෙන්න මෙහෙම. වාමාවර්ත ගූර්ණය සමානයි දක්ෂිනාවර්ත ගූර්ණය කියලා. මේක ලියන්න පුළුවන් මොකක් නම් විතරයිද? සමතුලිත නම්. සමතුලිත නම් වාමාවර්ත ගූර්ණය සමානයි දක්ෂිනාවර්ත ගූර්ණය කියලා ලියත හැකි. හරි. වාමාවර්ත ගූර්ණය කීයද? 80 වැඩි කිරීම 1.6. දක්ෂිනාවර්ත ගූර්ණය කීයද? 64 වැඩි කිරීම x. දැන් x හොයත හැකි නේද? x උක්ත කරන්න තියෙන. 64 අයින් කරනවා. අනිත් පැත්තට ගන්න දෙපැත්තම 64න් බෙදන්නවානේ. බෙදුවහම අන්තිමට x එනවා 16 1.6 40ක් තමයි 64. 40 ඉස්සරහ 2 තමයි 80. හරි x සමානයි 2 මීටර. හරිනේ. අනුත්තර හතරවෙනි උත්තර. සමග ප්‍රතිරෝධය සෑහෙන අපි හොයලා දිනවා බලමු මේ ගණනට අග්ගල කරමු. ශ්‍රේණිගත නම් අපි සමග ප්‍රතිරෝධය හොයන්නේ නිකම්ම එකතු කරලා. හරිද? තීන ප්‍රතිරෝධ වලින් එකතු කරලා අගය ගන්න තියෙනවා. සමාන්තර නම් වෙන සූත්‍රයක් දාන්න තියෙනවා. බලමු. හැබැයි මම ලේසි ක්‍රමයක් කියලා දුන්නා මෙන්න මේ වගේ මේ මම දැන් දැන්කෝ. මෙන්න මේ වගේ මේක සමාන්තරයිනේ අර අමුතු මේ සූත්‍රය දාන්න වෙනවා දැන් මේක සමග ප්‍රතිරෝධය ගන්න. හැබැයි මේකේ තුනම සමානයි නේ 3 ohm කියලා නේද? ඔය වගේ සමාන ඒවා ටිකක් තියෙනවා නම් ඒකේ සමග ප්‍රතිරෝධය ගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. හරිද? 3 බෙදන්න ඕනේ. එකක අගේ 3යිනේ. 3 බෙදන්න ඕනේ ප්‍රතිරෝධ ගණන. ප්‍රතිරෝධ ගණන කීයද? 3යි. ඒක 3ට බෙදුවාම මේකේ සමග ප්‍රතිරෝධය එනවා කීයයි කියලාද? 1යි කිය. හරිද? මේකත් බලමු. මේ කොටස මේ පැත්ත ප්‍රතිරෝධකයේ එක දෙකම එක අගය. මේකත් 3යි ඕම් මේකත් 3යි ඕම්. එකක අගය කීයද? 3යි ඕම්. ප්‍රතිරෝධ ගණන කීයද? ප්‍රතිරෝධ ගණන 2යි 1යි 2යි. ප්‍රතිරෝධ දෙකක් තියෙනවා. එහෙනම් මේක බෙදන්න ඕනේ දෙකෙන්. එතකොට මේ සමස්ත එකේ සමග ප්‍රතිරෝධය එනවා කීයයි කියලාද? 3 දෙකට බෙදුවම 1.5. 1.5යි ඕම්. අන්න ඒ විදිහට සමග අර ශ්‍රේණිගතව සමාන්තරගතව සමාන කට්ටියෙදි ගන්න හොර ක්‍රමයක් තියෙනවා. ඒක තමයි මම කිව්වේ. දැන් මේ ගානට ඒ හොර ක්‍රමයේ ප්‍රයෝජනවත්. හරි. බලමු. හොර ක්‍රමයෙන් හදුමු. මේ ටිකේ සමග ප්‍රතිරෝධය දැන් මම කිව්ව විදිහට 3 දෙකට බෙදන්න ඕනේ 1.5යි. 1.5යි 0.5 එකතු කරන්න බෑ. අයි මේ දෙන්න ශ්‍රේණිගතයිනේ. නේ 1.5යි 0.5 එකතු කරන්න ඕනේ. එකතු කරාට පස්සේ මේකේ සමග ප්‍රතිරෝධය එනවා 2යි ඕම්. මේ 1.5යි 0.5 මම එකතු කරා 2යි ඕම්. හරි. මේකේ සමග ප්‍රතිරෝධය කීයද? 3 බෙදන්න ඕනේ 3ට. ඒතකොට මේකේ සමග ප්‍රතිරෝධය 1යි ඕම්. මේකේ සමග ප්‍රතිරෝධය බලමු. මේ තුන් දෙනා ඉන්න සමාන්තරගත ඒ කියන්නේ අර මම කෙල්ක්‍රමයේ දාත හැකි 3ට බෙදුවහම මේ සෙට් එකේ සමග ප්‍රතිරෝධය 1යි ඕම්. මෙයා 2යි ඕම්. මේ දෙන්න ඉන්නේ ශ්‍රේණිගතව. 2යි 1යි එතකොට කීයද? 3යි ඕම්. C 3යි ඕම්. එතකොට ටක් ගාලා හත් එකේ 1 2 3 පිළිවෙලට ලියන්න තියෙන්නේ නේ. 1 2 3 පිළිවෙලට ලියන්න තියෙන්නේ. එහෙම ලිව්වම උත්තරේ BAC උත්තරේ දෙක. හරි. ඊළඟ ප්‍රශ්නෙට හරි 21 වෙනි ප්‍රශ්නේ බලන්න අර සමීකරණ වලින්ම ප්‍රශ්න කීයක් ආවද? විභව ශක්තිය සමානයි mgh. හරිද? ස්කන්ධය වැඩි කිරීම
ස්කන්ධය වැඩි කිරීම, ගුරුත්ව විතරණය වැඩි කිරීම උස. තමයි ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ගන්න සූත්‍රය. හරිද? ගුරුත්වාකර්ෂණය සම්බන්ධ විභව ශක්තිය. තව විභව ශක්තියක් තියෙනවා ඒ මොකක්ද? යාන්ත්‍රික විභව ශක්තිය කියලාම ප්‍රත්‍යස්ත විභව ශක්තිය. ප්‍රත්‍යස්ත විභව ශක්තිය කියලාම මතකනේ අර දුන්නක් මෙහෙම තද කරලා ඒකෙත් ගබඩාගෙන විභව ශක්තියක් තියෙනවානේ. හැබැයි ඒක හොයන්න අපිට සූත්‍රයක් නැහැ. අපිට සූත්‍රයක් තියෙන්නේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය හොයන්න. හරි. ගලක් උඩ තැනකින් තිබ්බහම ඒක ගබඩාගෙන ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය හොයමු ඉතින් ගුරුත්ව දාන්න තියෙන්නේ. m කීයද 50යි. g කීයද ගුරුත්ව විතරනේ ඒක දෙන්න ඕනේ නැහැ. අපි දන්නවා 10යි. උස කීයද? කන්දේ උස මීටර් 100යි. මතක තියාගන්න මේ හැම එකක්ම සම්මත ඒකක වලින් තියෙන නිසා මම ලේසියෙන් කරනවා. හරිද? බැරි වෙලාවත් ඔය උස සෙන්ටිමීටර වලින් දීලා තිබ්බොත් ඔය මොනවට හරව ගන්න ඕනද? මීටර වලට හරව ගන්න ඕනේ. හරි. මෙහෙම දීලා තියෙන නිසා ලේසි ඉතින් 5යි 0.1යි 2යි 3යි 4යි 5යි 0.4යි 50000යි ජූල්. උත්තරේ 2. 22 මානව ස්නායු පද්ධතියේ සුසුම්නා ශීර්ෂකයෙන් කෙරෙන කාර්යය ලෙස සැලකිය හැකියි. හෘද ස්පන්දනයේ පාලනය බලමු. එකින් එකට මේ දීලා තියෙන ඒවා කරන්නේ කොහෙන්ද කියලා බලමු. මොලේ ඔයා දන්නවා තියෙනවා මම මෙතන අදින්න මෙතනම මෙන්න තියෙනවා මස්තිෂ්කය මෙන්න තියෙනවා ඊට පරිවර්තයෙන් අනුමස්තිෂ්කය ඊට මේ හරිය තියෙනවා මොකද්ද හරි මොලේ තියෙනවා හරි ඊට පස්සේ පල්ලෙහාට මොලේ තියෙනවා මෙහෙම ඒක පල්ලෙහාට ඔහොම සම්පූර්ණ වෙනවනේ සුසුම්නාවෙන් ඕකනේ ප්‍රධාන මධ්‍ය ස්නායු පද්ධතිය ප්‍රධාන කොටස් දෙක මොලේ සහ සුසුම්නාවනේ ඕකේ තව එක කැලි බැලි තියෙනවනේ මෙතන අනුමස්තිෂ්කයේ දින ඊට පස්සේ සුසුම්නාවට ඉහළින් මොලේට සම්බන්ධ වෙන තැන තියෙන මොකද්ද සුසුම්නා ශීර්ෂකය මේක සුසුම්නාව මේක සුසුම්නා ශීර්ෂකය මේක අනුමස්තිෂ්කය මේක මස්තිෂ්කය හරි මස්තිෂ්කය මොලේ කියලා කියන්නේ මේ මස්තිෂ්කයයි අනුමස්තිෂ්කයයි සුසුම්නා ශීර්ෂකයයි තුනටම මොලේ කියලා කියන්නේ මේ තුනේම එකතුවක් මස්තිෂ්කයේ සමහර කියනවා මස්තිෂ්කය සමානයි මොලේ කියලා. එහෙම නැහැ. මොලේ කියන්නේ ප්‍රධාන කොටසක්. ඒකේ උපකොටස් තමයි මස්තිෂ්කය, අනුමස්තිෂ්කය, සුසුම්නා ශීර්ෂකය. සමහර අවස්ථාවලදී මොලේට මස්තිෂ්කය කියලා කියනවා. ඉතින් මොකද මොලේ ලොකුම කොටසක් මස්තිෂ්කය තමයි තියෙන්නේ. හරි මේ එක එක වෙන් කරන වැඩ බලමු. මස්තිෂ්කයෙන් කරන්නේ ඔය සිතීම, තර්ක කිරීම, ඉගෙනීම, බුද්ධිය, මතකය ඒ වගේ අර හිතලා කරන දේවල්. හිතලා හිතලා කරන ඉච්ඡානුග මාංශ පේශී චාලනයට දාගන්නේ මස්තිෂ්කය. හරිද? මේ ඉච්ඡානුග පේශී සංකෝචනය කරන්නේ කවුද? මස්තිෂ්කය. හරි. ඊට පස්සේ දේහ සමතුලිතතාවය පවත්වා ගැනීම, දේහ චලන නිසියාකාරව පාලනය, සමබරතාවය පවත්වා ගැනීම මේ වගේ දේවල් කරන්නේ කවුද? අනුමස්තිෂ්කය. හරි එයා හිතලා කරන දේවල් නෙමෙයි කරන්නේ අර බැලන්ස් කරනවාට ඒ වගේ දේවල් කරන්නේ අනුමස්තිෂ්කය. හරි. ඒක සුසුම්නා ශීර්ෂකය කරන්නේ මොකද්ද? පොරකේ තියෙන හෘද ස්පන්දන වේගය පාලනය කරන මධ්‍යස්ථානය කියලා ශ්වසනය පාලනය කරන මධ්‍යස්ථානය ඒ වගේ මධ්‍යස්ථාන කීපයක් තියෙනවා. කැස්ස වාමනය ගිලීම වගේ ප්‍රතික්‍රියා පාලනය කරන්නේ කවුද? සුසුම්නා ශීර්ෂකය. එයත් හිතලා කරන වැඩ කරන්නේ නැහැ. අර ඉක්කාව ඔක්කාරේ වගේ එන්නේ හිතන්න නැතුවනේ. ඒ වගේ වැඩ කරන්නේ සුසුම්නා ශීර්ෂකය. හරි. ඒක සුසුම්නා කරන්නේ මොකද්ද? එයා ඔය වෙනත් ප්‍රතික්‍රියා පාලනය කරනවා හඳ හරියදී. හරිද? ඒක තමයි සුසුම්නාවෙන් කරන්නේ. හරිද? මොලේට අය සුසුම්නා ශීර්ෂකය අනුමස්තිෂ්කය මස්තිෂ්කය කියන කට්ටියගේ වැඩ කිව්වා. එතකොට සුසුම්නා ශීර්ෂකයෙන් තමයි හෘද ස්පන්දනයේ පාලනය වෙන උත්තරේ 1. 23 මේක මතකමු. මේකෙදි මතක තියාගන්න වෙනවා ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය වැඩි කරන්න උත්ප්‍රේරක පාවිච්චි කරනවා. හැමතිස්සෙම උත්ප්‍රේරකයක වැඩේ කිව්වොත් මොකද්ද? ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කිරීම. උත්ප්‍රේරකයේ ලක්ෂණයක් කියන්නම් ප්‍රතික්‍රියාවේදී උත්ප්‍රේරකයේ වැය වෙනවද? නැහැ. උත්ප්‍රේරකයේ කවදාවත් ප්‍රතික්‍රියාවේදී වැය වෙන්නේ නැහැ. එයා ඉතුරු වෙනවා. ප්‍රතික්‍රියාවකදී පළබවට වදිනවා. එයා නිකන් අර කරමු කියලා කට්ටිය ෆෝම් කරනවා ඌ වැය වෙන්නේ නැහැ.
හරිද? අර අරුන් ටික ඌ කියන දේ අහලා ඉක්මනට වැයලා යනවා. කවුද ප්‍රතික්‍රියක ටික. එයාව වැය වෙන්නේ නැහැ. කවුද වැය වෙන්නේ නැති? උත්ප්‍රේරකයේ වැය වෙන්නේ නැහැ. දැන් අහනවා උත්ප්‍රේරකයකට උදාහරණයක්. ඇමෝනියා නිපදවීමේ හේබර් ක්‍රමය කියලා එකක් තියෙනවලු. ඒක උත්ප්‍රේරකයේ කවුද කියලා අහනවා. ගොඩාක් පේපර්ස් වල මේක අහනවා. නිකන් ආ මතක තියාගන්න. මේකෙදි උත්ප්‍රේරකය නිකල්. හරිද? උත්ප්‍රේරකයේ නිකල්. හේබර් ක්‍රමයේ උත්ප්‍රේරකයේ නිකල්. එතකොට කිරණ දෝලනේක්ෂයක් කියන්නේ ඔයාලට මතකනේ අර අපි කවුද ලතාවල් වල සින්දු කියද්දි කොයි වගේද මොයිදින් බෙක් සින්දු කියද්දි කොයි වගේද ඇන්ජලින් ගුන්තිලගේ සින්දු කියද්දි කොයි වගේද කීයේ ප්‍රස්තාරයන්ද පන්තියේදී ඒ ශබ්ද ගත්ත මතක ඇතිනවද හරි ඒක ගැන පොඩි සාරාංශයක් කරන්න යන්නේ හරි බලන්න ධ්වනියේ ලක්ෂණ තුනක් තියෙනවා එකක් තමයි හඬේ සැර ඒ කියන්නේ වොලියුම් එක හිමීට කතා කරනවා ළමයි වාට ඇහෙනවා ළමයි වාට ඇහෙනවා ඔය වගේ ශබ්ද අඩු වැඩි කර කර කතා කරන එක තමයි හඬේ සැර කියන්නේ. එකම හඬ හරිද? හැබැයි සැර අඩු වැඩි වෙනවා. එතකොට උඩ පහළ යන්නේ මොකද්ද? මෙන්න මේක. මෙන්න මේ උස. මෙන්න මේ උස. මම හිමින් කතා කරද්දි මේ උස, හයියෙන් කතා කරද්දි මේ උස. හැබැයි මේ බලන්න තරංග අතර පරතරය. මෙතනයි පරතරයයි මෙතනයි පරතරය වෙනස් වුණාද? නෑ වෙනස් වුන්නේ නෑ. ඒ කියන්නේ හඬේ සැරේදී මගේ කටහඬමයි උස් පහත් වීම හඬ උස් පහත් වීම අනුව තමයි හඬේ සැර වෙනස් වෙන්නේ. මේ උසට අපි නමක් කියනවා මොකක් කියලාද? මෙන්න මේ උසට අපි නමක් කියනවා විස්තරය කියලා. එහෙනම් හඬේ සැර රඳාපවතින මොකක් මතද? විස්තරය මත. හඬේ සැර මම කතා කරන ශබ්ද වැඩි වුණොත් විස්තරය වැඩි වෙනවා. කතා කරන ශබ්ද අඩු වුණොත් විස්තරය අඩු වෙනවා. හරිද? තේරුණානේ? හරි. තාරකාවය කියන්නේ වෙනත් එකක්. හරිද? තාරකාවය කියන්නේ අර ලතාවල් වලයි මොහිදින් දෙග්ගේ කතාව. තාරකාවයේදී හරිද? එකම සද්දේ වොලියුම් එක සද්දේ 40ට දාලා තියෙන්නේ. හරිද? සද්දේ 40ට වඩා වැඩි කරන්නේ රේඩියෝ එකේ අර මේක වැඩි කරන්නේ නැහැ. කියන්නේ හඬේ සැර වෙනස් වෙන්නේ නැහැ. හැබැයි රේඩියෝ එකේ ලතාවල් වලත් සින්දු කියනවා මොහිදින් බෙගු සින්දු කියනවා. සද්ද දෙක නේද? මොහිදින් බෙගේ ගොරෝසු කටහඬක් තියෙන්නේ. ලතාවල් ඒ වගේ අර සිහින් කටහඬක් තියෙන්නේ. කටහඬ දෙකක්නේ. ඔන්න ඔය වෙනසට තමයි අපි නමක් කියන්නේ මොකක් කියලාද? තාරකාව කියලා. හරිද? ඒක රඳාපවතින විස්තරය මත නෙමේ මොකක් මතද? සංඛ්‍යාදේ මත. හරිද? මොහිදින් බෙක් වගේ කෙනෙක්ගේ ශබ්ද මේ වගේ අර විස්තරය වැඩි. මේ සමාන වෙන විස්තර නෙමෙයි. මෙන්න මේ පරතරය වැඩි. මොකද්ද මේ පරතරයට කියන්නේ අපි තරංග ආයාමය. තරංග ආයාමය වැඩි. හැබැයි මොකද්ද මෙයාගේ අඩු? සංඛ්‍යාතය අඩු. සංඛ්‍යාතය අඩු. මේ ඉන්නේ ලතාවල් වල. හරි ලතාවල් වලගේ මොකද්ද වෙන්නේ? තරංග ආයාමයේ මේ අතර පරතරය අඩුයි. සංඛ්‍යාතය වැඩි. එන්න සද්ද සංඛ්‍යාතයක් තියෙන්නේ. කාණ්ඩාහන් ඉන්න අමාරු ටිකක්. මේක එහෙම නෑ කාණ්ඩාහන් ඉන්න ලේසි. දෙකම මිහිරි මං කියන අරක අහන් ඉන්නවා මේක ලේසි මේක ලේසි මේකේ සංඛ්‍යාතය අඩුයි එහා එකේ සංඛ්‍යාතය වැඩි හරිද දෙකේම හඬේසර එකයි අර උසවල් වෙනස්ලා නැහැ නෙමෙයි මෙන්න මේ උස වෙනස් වෙලා නැහැ මේ උස වෙනස් වෙලා නැහැ එකම වෙනස් වෙලා තින්නේ අර ඇකිලිල අරයාගේ ඇකිලි මෙයාගේ දිග හරි ඒ කියන්නේ තාරකාව රඳාපවතින සංඛ්‍යාතය මත හරි ඊළඟට ඔන්න මම গিitar එකකින් 40ක සද්දෙන් සා ගහනවා ඊළඟට ඒ සාම ඕගන් එකකින් ගහනවා ශබ්ද දෙකක් නේ අඳුන ගන්න පුළුවන් දෙකක් කියලා ඔන්න ඕක වෙනස් වෙන්නේ ධ්වනි ගුණය මත හරිද ඒකෙදි උස වෙනස් වෙන්නේ නැහැ අර පරතරවල වෙනස් වෙන්නේ නැහැ මොකක්ද වෙනස් වෙන්නේ නැහැ වෙනස් වෙන්නේ හැඩය මේ හැඩය වෙනස් වෙලා අලුත් එකේ හැඩය වෙනස් වෙලා මේක গিitar එක මේක වයලින් එක කියලා හිතන්නකෝ මේ වයලින් එකේ හැඩ තරංගයේ හැඩය වෙනස් වෙලා සංඛ්‍යාත තරංගායම විස්තර ඔක්කොම සමානයි වෙනස් වෙලා දින තරංගයේ හැඩය මෙන්න මේ ටික මතක තියාගන්න වෙනවා ඔයාලට ප්‍රශ්නෙන් අහන්නේ මොකද්ද තිරේ සඳහන් වූ තරංග වලට අනුරූප ප්‍රස්ථාර කීපයක් දැක්වෙනවලු මේ හැම එකේම තත්පරයක ගත වෙලා දින තරංග ටික අරන් තියෙනවා බලන්න මේකේ තප්පරයක් ඇතුළත තරංග පොඩ්ඩයි ඉහින් තියෙන්නේ.
ඒ කියන්නේ සංඛ්‍යාතේ වැඩිද අඩුද? තරංග චුට්ටයි ගිහින් තින්නේ. ඒ කියන්නේ දිග ඇරිලා නේ. මේක දිග ඇරිලා. ඒ කියන්නේ සංඛ්‍යාතේ අඩුයි. දිග ඈතින් යන්නේ සංඛ්‍යාතේ අඩුයි. සංඛ්‍යාතේ අඩුයි. සංඛ්‍යාතේ අඩු වෙලා කියන්නේ මේක මොකක්ද අඩු වෙලා තින්නේ? තාරතාව අඩු වෙලා මේ. සංඛ්‍යාතේ අඩු වුණාම අඩු වෙන්නේ තාරතාව. තාරතාව අඩුයි. ඊළඟ එකේ අරිට වඩා වැඩි වෙලා නේ සංඛ්‍යාතේ. මේකේ රැලි කිහිපයයි තිබ්බේ. මේකේ ගොඩක් තියෙනවා. ඒ කියන්නේ සංඛ්‍යාතේ වැඩි වෙලා. තාරතාවත් ඒ කියන්නේ වැඩි වෙලා. හැබැයි ඔය එකකවත් හැමෝගෙම එක උස නේ තියෙන්නේ. එකම උස තියෙන්නේ. ඒ කියන්නේ හැමෝගෙම මේක ඊට වඩා රැලි වැඩි. ඒ කියන්නේ මේක තමයි සංඛ්‍යාතේ වැඩිම. ඒ කියන්නේ තාරතාව වැඩිම මේකේ. තාරතාව වැඩිම. මෙයාගේ පොඩ්ඩක් වැඩි, මෙයාගේ අඩු. හරි. බලන්න මම කියන්න යන ලක්ෂණේ මේ හැමෝගෙම හරිද? උසවල් එකම මට්ටම නේද? ඔය උසවල් එකම මට්ටම. ඒ කියන්නේ හඬේ සැරට කිසි බලපෑමක් වෙලා නැහැ. හැමෝගෙම හඬේ සැර එකයි. වොලියුම් එක වැඩි කරලා තින්නේ එකම ගානට හැමෝගෙම. වෙනස් වෙලා තින්නේ මොකද්ද? තාරතාව. හරිද? මෙයා නිකන් මොහිඳින්බෙක් වගේ. මෙයා නිකන් අසංක ප්‍රියමන්ත වගේ. මෙයා නිකන් ලතා වල්පොල වගේ. හරිද? හැමෝම එකම ශබ්දේ රේඩියෝ එකේ දාලා තින්නේ. හැබැයි ඒගොල්ලන්ගේ හඬවල් වල සංඛ්‍යාතයන් වෙනස්. හරි. එතකොට උත්තරේ මොකද්ද? මේකේ සමාන වන ලක්ෂණය මොකද්ද? සැර. හඬේ සැර. වෙනස් වෙන ලක්ෂණය මොකද්ද? තාරතාව. සැරයි තාරතාවයි. හඬේ සැරයි තාරතාව. උත්තරේ 4. ඊළඟ ප්‍රශ්නට යමු. 25. මේක ගානක්. හරිද? හොඳට බලා ගන්න මේ ගාන හදන හැටි. මම පියවරෙන් පියවර හදනවා. පියවර ටික මේකේ ලියනවා. හරිද? ඔයා බලා ගන්න මේකේ පියවරවල ටික හදන්නේ කොහොමද කියලා. ගොඩක් අය අමාරුයි කියලා හිතන ගානක් ඒ වුණාට බලන්න මේක ලේසියෙන් මම හදන හැටි. මම ලේසියෙන් පාත් කරලා ටැග් එක. ග්ලූකෝස් සාන්ද්‍රණය 0.5 mol dm ඍණ 3 වන ග්ලූකෝස් ද්‍රාවණය ඝන සෙන්ටිමීටර් 250ක් හදනවලු. හරිද? මුලින් ගාන ගියාද තේරෙන්නේ නැති වෙන්න පුළුවන් ඒකට කමන්නේ බලන්න. සාන්ද්‍රණය මේක පරිමාව 250යි. අන්න එහෙම ග්ලූකෝස් සාන්ද්‍රණයක් හදන්න කොච්චර ග්ලූකෝස් ටිකක් කිරලා දාන්න ඕනද හදමු. මෙතන දත්තයක් දීලා තියෙනවා පේනවද? සාපේක්ෂ අණුක ස්කන්ධය 180යි කියලා. හොඳට මතක තියාගන්න එහෙම දීලා තියෙද්දි අපිට ඒක මේ විදිහට ලියන්න පුළුවන්. සාපේක්ෂ අණුක ස්කන්ධයම තමයි මෞලික ස්කන්ධය වෙන්නේ. සාපේක්ෂ අණුක ස්කන්ධයම තමයි මෞලික ස්කන්ධය වෙන්නේ. සාපේක්ෂ අණුක ස්කන්ධය 180යි. එහෙනම් මෞලික ස්කන්ධය 180යි GMOL ඍණ 1. 180යි GMOL ඍණ 1. තේරුණානේ? හරි. මෞලික ස්කන්ධය කියන්නේ කැපිටල් M අපිට ඉස්සරහට සූත්‍රයක් එහෙම දාන්න වෙනවා. කැපිටල් M සමානයි 180යි GMOL ඍණ 1. හරි. ඒක අපි දත්තයක් ඉදිරියට තියාගෙන ගාන හදන්න යනවා දැන්. බලන්න. සාන්ද්‍රණය දීලා තිනවා මෙතන 0.5 mol dm ඍණ 3 කියලා. මේ පැටලිලි ලියා ගන්න. මේකේ තේරුම තමයි ඝන ඩෙසිමීටර් 1. මේ පරිමාවක්නේ ඝන ඩෙසිමීටර් 1 කියලා කියන්නේ. ඝන ඩෙසිමීටර් 1ක් තුල හරිද? ඝන ඩෙසිමීටර් 1ක් තුල ග්ලූකෝස් මවුල 0.5ක් තියෙනවා. මවුල කියන්නේ දුසින් වගේ වචනයක්. හරි දුසින් 0.5 වගේ වචනයක්. මවුල 0.5යි. හරි. ඝන ඩෙසි මොකද්ද මම කිව්වේ? ඝන ඩෙසිමීටර් එකක වතුර පරිමාවක් තුල ඝන ඩෙසිමීටර් කියන්නේ ලීටර් වගේ වචනයක්. හරිද? ඝන ඩෙසිමීටර් එකක් තුල ග්ලූකෝස් මවුල 0.5ක් තියෙනවලු. හරි ඒක තමයි මෙන්න මේකේ තේරුම. මේ උඩින් දීලා දත්තේ තේරුම මේක. හරි. ඊළඟ වාක්‍යය. ඝන ඩෙසිමීටර් එකක් කියන්නේ මොකද්ද? ඝන ඩෙසිමීටර් එකක් කියන්නේ මේක දැනගෙන ඉන්න ඕනේ දින් ගන්න හදන්න. ඝන ඩෙසිමීටර් එකක් කියන්නේ ඝන සෙන්ටිමීටර් 1000ක්. හරි ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර් 1000ක් තුල ග්ලූකෝස් කොච්චරක් තියෙනවලුද?
0.5 තියෙනවා. හරිනේ මේ ගණන් ඩෙසිමීටර එකක් තුළ 0.5 තියෙනවා. ගණන් ඩෙසිමීටර එකක් කියන්නේ 1000ක්. එහෙනම් 1000ක් තුලක් තියෙන්නේ කීයද? 0.5ක් තියෙනවා. හරි. හැබැයි මගෙන් අහන්නේ මේ මෙතන තියෙනවා 250ක් තුල එකනේ අහන්නේ. නේ 250ක් තුල ග්ලූකෝස් මවුල කොච්චර තියෙනවද කියලා අහන්නේ. 1000ක් තුල 0.5ක් තියෙනවා නම් 250ක් තුල කීයද කියලා හොයන්න තියෙනවා. හොයමු. 250 ගන්නේ 1000 හතරට බෙදලා නේ 1000 කියන එක හතරට බෙදලා තමයි 250 ගත්තේ. එහෙනම් මේකත් මම කීයට බෙදන්න ඕනද? හතරට බෙදන්න ඕනේ. එහෙනම් 250ක් තුල ග්ලූකෝස් ප්‍රමාණය එනවා මට 0.5 හතරට බෙදුවා. 0.5 හතරට බෙදුවාම කීයද? 0 හතරට බෙදුවාම 0 5 හතරට බෙදුවාම 1යි. එනවා අඟුල් කරලා දැම්මා 0.125ක් කියලා. හරි. මවුල 0.125. 250ක මවුල මෙච්චරක් තියෙනවා. හරි. දැන් මවුල සංඛ්‍යාව දාන්න. මවුල සංඛ්‍යාව කියන්නේ අපි 250කට දාන්න ඕන ස්කන්ධය තමයි ගානේ අහන්නේ. මම දැනට දන්නවා 250කට දාන්න ඕන මවුල සංඛ්‍යාව නේ. 250යි ඝන සෙන්ටිමීටර් වලට එකතු කළ යුතු ග්ලූකෝස් මවුල ගන්න 0.125යි. හැබැයි මගෙන් අහන්නේ දාන්න ඕන මවුල සංඛ්‍යාව නෙමෙයි. දාන්න ඕන ස්කන්ධය. ඉතින් මේ මවුල සංඛ්‍යාව අපි පස්සේ ස්කන්ධයකට පෙරලා ගමු. මවුල සංඛ්‍යාවක් ස්කන්ධයකට පෙරලන්න සූත්‍රයක් තියෙනවා. ඔයා දන්නවා ඒ සූත්‍රය. අඩුම ගානේ ගානක් හදද්දි මේ සූත්‍රයවත් ලියන්න. බහුවර්ණ ගණන් ලියලා වැඩක් නැහැ. හදන්න වෙන ගානක ලියන්න. සිම්පල් n සමානයි ලොකු m පොඩි m බෙදීම ලොකු m. හරි. හරකා පිට ළමයා. හරකා ලොකුයි ළමයා පොඩි. හරි. හදමු. m කියන්නේ මොකද්ද? මවුල සංඛ්‍යාව. මවුල සංඛ්‍යාව කීයද? 0.125යි. ඒකක මම දන්නේ බහුවර්ණයෙන්. සිම්පල් m කියන්නේ ස්කන්ධය. ඒක තමයි අපිට හොයන්න තියෙන්නේ. යොදන ග්ලූකෝස් ස්කන්ධයනේ හොයන්න තියෙන්නේ. ඊට පස්සේ යට දාන්න ග්ලූකෝස් සම්බන්ධයෙන් මේ ගාන හදන්නේ. යට දාන්න ඕනේ ග්ලූකෝස්ගේ මවුලික ස්කන්ධය. කීයද? 180යි. GM වලින් එක ඕනේ නැහැ. හරි. දැන් සුළු කරන්න තියෙන්නේ. m මුක්ත කරන්න නම් 0.125 වැඩි කරන්න ඕනේ 180. හරි. සුළු කරාම එනවා මම සුළු කරලා m සමානයි. හරිද? 0.125 අපිට ලියත හැකිනේ 125 බෙදීම 1000. හරිද? එහෙම ක්‍රමයක් තියෙනවා. ඉතින් ඔයාලට කැමති විදිහකට මේක සුළු කරන්න. වැඩි කිරීම 180. මේ බිඳුව කැපෙනවා. එන 18 වරක් 5 කීයද? ආයි මම සුළු. හරි. මම සුළු කරා 125 බෙදීම 1000 වැඩි කිරීම 180. සුළු කරාම එනවා අපිට 22.5 ග්‍රෑම්. හරිද? ඔයාලට කැමති විදිහකට මේක සුළු කරන්න. උත්තරේ මේකයි. ඊළඟට 26 ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන ඵලය ග්ලූකෝස් ඒ ශාකයේ විවිධ ස්ථාන දක්වා පරිසංක්‍රමණය වන්නේ. පරිසංක්‍රමණයනේ මතක් ගාලා මතක් කරමු. පරිසංක්‍රමණයනේ මොකක් කරාද? මොන පටකේ හරහාද? ෆ්ලෝයම පටකේ හරහා. හරිද? කෑම ගෙනියන්නේ ෆ්ලෝයම පටකේ. කෑම ගෙනියනවට කියන නම තමයි පරිසංක්‍රමණය. කෑම කියලා මොනවද ගෙනියන්නේ ඇත්තටම ප්‍රධාන වශයෙන් වතුර. ඊට අමතරව තියෙන ප්‍රධානම සංයෝගය මොකක්ද? සුක්‍රෝස් නැමැති ඩයිසැකරයිඩය. ඇයි සුක්‍රෝස් විදියට ගෙනියන්නේ? ග්ලූකෝස් විදියට ගෙනියන්න බෑ. වටේ ඉන්න සෛල ටික කනවා. පිස්ටේ විදියට ගෙනියන්න බෑ. වතුර දිය වෙන්නේ නැහැ. ඒක නිසා ගෙනියන්න හොඳම විදිය සුක්‍රෝස්. සුක්‍රෝස් විදියට තමයි ගෙනියන්නේ. වතුර ශාකය හරහා ගෙනියන්නේ මොන පටකේ හරහා? ජලය මුල් වලින් උරාවේ සෛලම පටකේ. හරි. 25 27 යම් වාෂ්පශීලී සංඝටකයක් හා වාෂ්පශීලී නොවන සංඝටකයක් අන්තර්ගත විට ඒවා වෙන් කරන්න භාවිත කරන ශිල්ප ක්‍රමයමයි ශිල්ප ක්‍රම තුනක් තියෙනවා. ආසවන තුනක් තියෙනවා. සරල ආසවනේ, භාවික ආසවනේ, හුමාල ආසවනේ රූප හරි මතක තියාගන්න. සරල ආසවණයෙන් වෙන්නේ ඔය මොන හරි ජරා කලවම් වෙච්ච වතුර එකක් රත් කරනවා. අපි රත් කරාට පස්සේ ජරාව ටික වාෂ්ප වෙන්නේ නැහැ. වතුර ටික විතරක් ඔන්නෝම වාෂ්ප වෙනවා. ඒ වාෂ්ප ටික මෙහෙම යනකොට ලීබී කන්ඩෙන්සරය හරහා ගියාම වාෂ්ප ටික සිසිල් වෙලා ඩ්‍රෝ බවටපත් වෙනවා. එතකොට අපිට පිරිසිදු ජලය කියන්නේ 100% ජලය ආසුදු ජලය ලබා ගන්න පුළුවන්.
වාෂ්පුනේ අතනින් ජලය විතරයිනේ අපද්‍රව්‍ය ටික ලින් ජලය අපද්‍රව්‍ය තියෙනවා. අපද්‍රව්‍ය ටික වාෂ්ප වෙනද පතුල ඉතුරු වෙනවා. මොකද යාළගේ තාපාංකය අඩුයි. තාපාංකය වැඩි. ගොඩාක් රත් කරන්න වෙනවා වාෂ්ප කරන්න. වතුර ඊට කලින් වාෂ්ප වෙන නිසා වාෂ්ප වෙලා යනවා යටක් ගාලා. ඒ නිසා වතුර විතරයි මෙතනින් ඉතුරු වෙන්නේ. ලීබී කන්ඩෙන්සර් එක ගැන ඔයා දැනගන්න ඕනේ විභාගයට යන්න කලින්. ජලය ඇතුල් කරන්නේ කොහෙන්ද? යටින්. හේතුව ඇහුවොත් උඩින් ජලය ඇතුල් කරලා බලමු වෙන වැඩේ. උඩින් ඇතුල් කරාම මේක ඇලයින් පල්ලයට. මේව පල්ලයට වතුර ගලාගෙන ගිහලා දාන ටික එළියට යනවා. මේක ඇතුලේ වතුර රැඳෙනවද? ඒකට නෑ. හැබැයි අපි යටින් දැම්මොත් මෙහෙම ඇතුළට වතුර ගිහිල්ලා මෙහෙම පිරিলা වැඩි ටික පිටාරයක් නේද උඩින් වෙන්නේ. එතකොට වැඩි වෙලාවක් මේ ජලය රැඳෙනවා. එතකොට ඉක්මනට ඇතුළේ තියෙන ටික කූල් කරගන්න පුළුවන්. ඒක නිසා වතුර ඇතුළට දාන්නේ යටින්. හේතුව ලීබී කන්ඩෙන්සරය තුල වැඩි වෙලාවක් ජලය රඳවා ගැනීම. හරි මම කලින් ප්‍රශ්න පත්‍ර වල මේක අහලා තිබ්බා. කට්ටිය එක එක උත්තර ලියුවා එක එක විකාර. ජලය යටින් ඇතුල් කරනවා කියලා දන්නවා. ඒකට හේතුව දන්නේ නැහැ කට්ටිය. හරි දැන් දන්නවා. භාගික ආසවණය කරන්නේ අය සපුගස් ගන්ධ සිද්ධ වෙන්නේ තෙල් පිරිපහදුයි. හරිද මේක වෙන්නේ භාගික ආසවණය. මේ බොර තෙල් ටික රත් කරනවා. රත් කරලා යටින් දානවා. දැම්මම පස්සේ දැන් රත් කළා අමාරුවෙන්ම දැන් රත් කරන වාෂ්ප වෙනවනේ. අමාරුවෙන්ම වාෂ්ප වෙන්නේ තාර. දැන් මේ බැරල් එකේදී වෙන්නේ ඔය දාපු ටික හීතල වේගෙන උඩට යන එකනේ. හීතල වේගෙන උඩට යන එක වෙන්නේ. හරි හීතල වෙද්දී අමාරුවෙන්ම වාෂ්ප වෙච්ච එක තාරනේ. එහෙනම් මුලින්ම හීතල වෙන්නේ කවුද? මුලින්ම ගල් වෙන්නේ කවුද? තාර ටික. ඒ කියන්නේ තාර ටික මේ යට රැඳෙනවා. එයා තවදුරටත් වාෂ්ප නෙවෙයි. මොකද පොඩ්ඩක් හීතල වුණ ගමන් ගල් වෙන්නේ යා. හරි. ඊළඟට ඉතුරු වාෂ්ප ටික පෙට්‍රල්, ඩීසල් ඉතුරු ටික තාම වාෂ්ප. එයාලට පොඩ්ඩක් හීතල වුණා කියලා එයා තාම ඩ්‍රොප් වලවත් එන්නේ නැහැ. ඒ උඩට යනකොට ඊළඟට ඩ්‍රොප් වලවත් වෙන කෙනා මේ කවුද? මෙතන ඉන්න කෙනා ඉන්කාට. ඊළඟට ඩ්‍රොප් වලවත් වෙන එක ඊළඟ එක. ඊළඟට ඩීසල්, ඊළඟට ජෛව ඉන්ධන, ඊළඟට රසායන ද්‍රව්‍ය, ඊළඟට පෙට්‍රල් ඔහොම වාෂ්පශීලී බව වැඩිම එක උඩම ඉන්න එක. හරිද? ගෑස්, LP ගෑස්. හරිද? ඌව මේ ගල් වෙන්නේ නැහැ ලේසියෙන්. ඌ ඇත්තටම ඉන්නේ වායුවක් විදිහට ද්‍රව වෙන්නේ නැහැ ලේසියෙන්. හරිද? අර ද්‍රවයෙන් වාෂ්පශීලී බව අඩුම අය යටින් පෙරෙනවා. ඊතුරු අය පිළිවෙලට උඩට යනවා. ඕක තමයි සපුගස් කන්දේ වෙන්නේ. හරිද? තෙල් පිරිපහදුවේදී වෙන්නේ. ඔය සිද්ධියට කියන්නේ ඒක මතක තියාගන්න තියෙන භාගික ආසවන. හරි. ඊළඟට තෙල් නිස්සාරණයේදී භාවිත වෙන්නේ හුමාලාසෝනේ. මේ වගේ රූපයක් ආවොත් ඒක හුමාලාසෝනේ කියලා මතක තියාගන්න. ඊට වඩා විස්තර කරන්න වෙලාවක් නැහැ. හරි මොකක්ද අහලා තියෙන්නේ? යම් වාෂ්පශීලී සංඝටකයක් සහ වාෂ්පශීලී නොවන සංඝටකයක් අන්තර් කර විට ඒක වෙන් කරන්න පාවිච්චි කරන්න පුළුවන් මොකද්ද? සරල ආසවණය නේද? ඇයි ඒකෙදිනේ ඝන දෙයකුයි වාෂ්පශීලී දෙයක් වන ජලයයි තිබ්බේ. එහෙනම් සරල ආසවණයේදී තමයි ඒක අපි සිද්ධ කරේ උත්තරේ සරල ආසවණය. වර්ණලේඛ ශිල්ප ක්‍රමය කියලා උත්තරයක් තියෙනවා. ඒක අපි කතා කරේ නෑනේ. මොකද්ද වර්ණලේඛ ශිල්ප ක්‍රමය කියන්නේ? ඔන්න ඔයාලගේ අච්චුවතේ රූපයක් ගත්තා. මෙන්න මේක තමයි වර්ණලේඛ ශිල්පය කියන්නේ. අර මොකක් හරි හඳුන ගන්න ඕන දෙයක් මෙතනින් තියලා ද්‍රාවකයක් තියෙනවා. මෙහෙම මේ කඩදාසියක් මේක තියෙන්නේ. මේ ද්‍රාවකයේ මේ කඩදාසියට එන්න උරා ගන්නවානේ. ඔහොම උරා ගන්නකොට මේ හරිත ප්‍රදේ සලකුණේ ද්‍රාවකයේ දිය වෙන දේවල් මෙහෙම උඩට ඈදෙනවා. ද්‍රාවකයේත් එක්ක. දිය වෙන්නේ නැති දේවල් මෙතන ඉතුරු වෙනවා. එයාලගේ චාලක හැකියාව මත මෙහෙම එක එක ඒවා වෙන් වෙනවා ඒතකොට. හරිත ප්‍රදේකයේ තියෙන රසායනික ද්‍රව්‍ය ගොඩක්නේ. ඒ වේගෙන්ම ගොඩක්ම එහෙම යන්න පුළුවන් රසායනික ද්‍රව්‍ය ටික ඔහොම ගිහලා මේ හරිය විතර රැඳෙනවා. පොඩ්ඩක් යන්න පුළුවන් එහෙම මේ හරිය රැඳෙනවා. ඊට වඩා අඩුවෙන් යන්න පුළුවන් මේ හරිය. ඔහොම මේක දිගේ රසායනික ද්‍රව්‍ය වෙන් විදිහට තීරු හිටිනවා. ඉතින් ඒක ද්‍රව්‍ය වෙන් කරන ක්‍රමයක් නේද? ওই ක්‍රමයට කියන්නේ අපි වර්ණලේඛ ශිල්ප ක්‍රමය. ඉස්සරහට යන්න. ලුණු නිස්සාරණය ඔයා බලා ගන්න. හරිද? මේ මම තැඹිලි පාටින් ලියලා තියෙනවා බලා ගන්න කියලා කිව්වනේ. ලුණු නිස්සාරණය කරන විදිහ බලා ගන්න. මෙතනදී ඕන කරන කරුණ විතරක් මම කියන්න. ලුණු නිස්සාරණය ලොකු මාතෘකාවක් මෙතන කතා කරන්න දාන්න නැහැ ඒක. ලුණු නිස්සාරණයේදී වෙන්නේ මොකද්ද? අන්තිම පියවරක් විදිහට දැන් එක එක ඒවා අවක්ෂේප වෙලා අන්තිම පියවරේදී මෙහෙම ලුණු කඳු ගහනවානේ. ඔන්නම ලුණු ඔන්න කන්දට යනවා. ඔන්න මෙතන ලුණු කඳු ගහනවා. මේ කන්දේ ඇත්තම අපිට ඕන ලුණු සෝඩියම් ක්ලෝරයිඩ් නේ. ඕක තමයි අපිට ඕන ලුණු. අපිට ඕන ලවණය.
හැබැයි මේකේ තව කලවම් වෙලා තියෙනවා මැග්නීසියම් ක්ලෝරයිඩ්. කලවම් වෙලා එක මේකක් ඉදිරිය තියෙන අර කලින් මේ කැල්සියම් කාබනේට් ඕකුම අයින් කරා. මේ කට්ටියව අයින් කරා කලින්. දැන් ඉතුරු වෙලා ඉන්නේ මේ දෙන්න. මේ දෙන්න වෙන් කරන්න මොකද කරන්නේ? ලුණු කඳු විදිහට ගහලා තියෙන ඉඩ අරිනවා. එතකොට මොකද වෙන්නේ? මේ වටේ තියෙන ජල වාෂ්පාංශ තියෙන්නේ. ඕවා අවශෝෂණය කරනවා මෙන්න මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් කියන ලවණය. ඌ ඒවා අවශෝෂණය කරගත්තට පස්සේ ඉතින් දිය වෙනවනේ වතුර අවශෝෂණය කරාම. දිය වෙලා මේක මේ අඩියට බේරිලා මෙහෙම එළියට ගලාගෙන යනවා. ටික දවසක් යනකොට මැග්නීසියම් ක්ලෝරයිඩ් 100ට විශාල ප්‍රමාණයක් ඉවත් වෙලා යනවා. ජල වාෂ්ප පුරාගෙන දියලා. එතකොට ඉතුරු වෙන බහුතරයක් සෝඩියම් ක්ලෝරයිඩ්. හරි. මේවා අයින් වුණ නැති වුණාම තමයි ලුණු තිත්ත වෙන්නේ. මැග්නීසියම් ක්ලෝරයිඩ් හින්දා ලුණු තිත්ත වෙනවා. හොඳට ඒවා අයින් වුණාම තමයි තිත්ත නැති වෙන්නේ. දැන් ඔය පොල් ගස් වලට එහෙම දාන ලුණු ගන්නවනේ. ඒ ගන්න මේ ගොඩේ තියෙද්දි. මේව පිරිසිදු කරන්නේ නැතුව. හරි. ඒව ගණන් අඩු. ගන්නදී මඩ ලුණු කියලා ගන්න තියෙන්නේ. ඒවා. හරි. උත්තරේ මැග්නීසියම් ක්ලෝරයිඩ්. ඊළඟ ප්‍රශ්නේ. මේක හරි ලේසි. විද්‍යුත් චුම්බක ගොඩක් අය මේ පාඩම අතාරින්න නිසා අපරාධ මේ ප්‍රශ්නයක් නැති වෙනවා. බලන්න මේක බොහොම පොඩි දෙයක් තියෙන. සමහරව මේ වගේ එකක් දැක ගාම අතාරලා යනවා. අතාරින්න එපා. බලන්න මේකේ තියරිය මේකයි. විද්‍යුතය ප්‍රේරණය වෙන්න නම් හරිද? දඟරේ මෙහෙම තියෙනවා නම් චුම්බකය මෙහෙම තියෙනවා නම් දඟරේ මෙහෙම තියෙනවා නම් චුම්බකය මෙහෙම තියෙනවා නම් මේ දඟරයයි චුම්බකයයි අතර සාපේක්ෂ චලිතයක් තියෙනවා. ඒ කියන්නේ දෙකම මෙහෙම හොම ගිහිලා හරියන්නේ නැහැ. මේ දෙන්න අතර සාපේක්ෂ චලිතයක් තියෙනවා. එක්ක මූ වේගෙන් ගිහින් මූ නිකන් ඉන්නවා. එක්ක මූ නිකන් ඉඳලා මූ යන්න ඕනේ. එක්ක මෙහෙම දෙන්නම යන්න ඕනේ. ඔය වගේ දෙයක් වෙන්න ඕනේ. දෙන්නම එකම විදියට ගියොත් හෝ දෙන්නම එකම තැන ඔහම ඉඳියොත් විද්‍යුත් ප්‍රේරණය වෙන්නේ නැහැ. ඒ වෙන්නේ ඕනේ. මේ දඟරේ මේ චුම්බකයේ තියෙනෝනේ ශේෂ්ත්‍ර ඒක මේකෙන් කැපෙන්න ඕනේ ඔහොම. හරිද? මෙහෙම ගියොත් හරි ඔහොම ගියොත් හරි දෙන්නයි එකෙක් හරි එකට සාපේක්ෂව චලනය වුණොත් විතරනේ එහෙම කැපෙන්නේ. දෙන්නම ඔහොම එකම විදියට ඔහොම ගියොත් දෙන්නම එකම පැත්තට එතකොට කැපෙන්නේ නැහැ. කැපෙන්න නම් දෙන්න අතර මොන චලිතයක්ද? සාපේක්ෂ චලිතයක් තියෙන්න ඕනේ. දෙන්න අතර සාපේක්ෂ චලිතයක් තියෙන්න ඕනේ. සාපේක්ෂ චලිතයක් කියන්නේ මොකද්ද? දෙන්නම මේ දෙන්නම එකම වේගෙන් එකම දිහාවට ගිහිල්ලා හරියන්නේත් නැහැ. දෙන්නම එකම තැන ඉඳලා හරියන්නේ නැහැ. එතකොට කැපෙන්නේත් නැහැ. එක්කෝ මෙහෙම යන්න ඕනේ, එක්කෝ මෙහෙම යන්න ඕනේ. නැත්නම් මේ දෙන්නම එක පැත්තට යනවා මූ වේගෙන් යන්න ඕනේ. මේ පැත්තට යනවා මූ වේගෙන් යන්න ඕනේ. හරිද? දෙන්න අතර සාපේක්ෂ චලිතයක් තියෙන්න ඕනේ. දැන් හිතන්න බස් දෙකක් යනවා. බස් දෙකම යන්නේ එකම වේගෙන්. මේ බස් එකේ ඉන්න එක අර බස් එකේ ඉන්න එක දිහා බලද්දී නිකන් පේන්නේ යන්නේ නැහැ වගේ නේද? එහෙම බෑ. ඒක සාපේක්ෂ චලිතයක් නෙවෙයි. මට සාපේක්ෂව ඌ යන්නේ නැහැ වගේ නිකන්. හරිද? හැබැයි මමත් යනවා. හැබැයි ඒ බස් එක ඊට වඩා වේගෙන් ගියොත් මට ඌ යනවා වගේ පේනවනේ. නේ? අන්න ඒකට තමයි සාපේක්ෂ චලිතය කියලා කියන්නේ. අන්න එහෙනම් මට සාපේක්ෂව අර ඌ යන්න ඕනේ. දඟරයට සාපේක්ෂව චුම්බකයේ චලනය වෙන්න ඕනේ. නැත්නම් චුම්බකයකට සාපේක්ෂව දඟරේ චලනය වෙන්න ඕනේ. දෙකෙන් එකක් වෙන්න ඕනේ. දෙන්න බලමු උත්තරේ. දඟරේ නිශ්චලව තබා චුම්බකයේ දඟරය වෙත චලනය කරනවා. හොඳයි නේ. දඟරේ නිශ්චලයි චුම්බකයේ දඟරය වෙත යනවා. ඔව් විද්‍යුත් ප්‍රේරණය වෙනවා. කියන්නේ ගැල්වනෝමීටරේ ක්‍රියාත්මක වෙනවා. දෙවෙනි දඟරයේ චුම්බකයේ දෙකම නිශ්චලයි. එතකොට විද්‍යුත් ප්‍රේරණය නැහැ. සාපේක්ෂ චලිතය නැති වෙනවා. එහෙනම් උත්තරේ දෙක. එහෙම තියෙද්දි වෙන්නේ නැහැ. තුන්වෙනි එක බලන්න. දඟරේ නිශ්චලව දිනවා. චුම්බකයේ දඟරයෙන් ඉවතට. අවුලක් නැහැ. සාපේක්ෂ චලිතයක් තියෙනවා. හතරවෙනි එක. චුම්බකයේ නිශ්චලව තබා දඟරේ චුම්බකයෙන් යුක්තට කරන. චුම්බකයේ නිශ්චලයි දඟරය. චුම්බකයේ මෙහෙම ඉන්නවා. දඟරය මෙහෙම එළියට යවනවා. අවුලක් නැහැ. සාපේක්ෂ චලිතයක් තියෙනවා. හරිද? මේ බස් එකේ ඉන්න කාට අර බස් එක පිටිපස්සට යනවා වගේ පේනවා. අවුලක් නැහැ. සාපේක්ෂ චලිතය. ඒකත් හරි. එතකොට උත්තරේ දෙක. අපි ඊළඟ ප්‍රශ්නෙට යන්න. අන්න අයිසෝප්‍රීන් ඉන්නවා. අයිසෝප්‍රීන් මොන වගේද කියලාද මම කිව්වේ. අයිසෝප්‍රීන් කියන්නේ මොකක්ද? රබර් කියන්නේ බහු අවයවිකය. අයිසෝප්‍රීන් කියන්නේ ඒක අවයවිකය. අයිසෝප්‍රීන්ල ගොඩාක් එකතු වෙලා තමයි මොනවා හැදෙන්නද? රබර් කියන බහු අවයවිකය හැදෙන්නේ. අයිසෝප්‍රීන් කියන්නේ ඒක අවයවිකය. මේ ඉන්නේ අයිසෝප්‍රීන්. මේ අයිසෝප්‍රීන්. මේ ඉන්නේ අයිසෝප්‍රීන්. මං කිව්වා මතකද අයිසෝප්‍රීන් කියන්නේ බයිසිකල් එකක් වගේ කියලා බලන්න බයිසිකල් එකක් වගේ නෙමෙයි කියලා මේ දින අර පොල්ල. ඒතර
මේ තියෙන්නේ හැන්ඩල් එක. මේ තියෙන්නේ එක ඇක්සල් එක. මේකට සෙට් කරලා තියෙන රෝදේ. මේ තව ඇක්සල් එක. මේකට සෙට් කරලා තියෙන රෝදේ. මේ ඉන්නේ ඒකේ වාඩි වෙලා ඉන්න මිනිස්සයා. ඔළුව ලොකුයිනේ CH3 කියන්නේ ඔළුව. H කියන්නේ හැන්ඩල් එක. ඔන්න අයිසෝප්‍රීන් කියන බයිසිකල් එක. හරි. අයිසෝප්‍රීන් දැන් ඕකනේ අයිසෝප්‍රීන් කියන්නේ වලිබුදු ටික මම කන්නම්කෝ. ඕකමද මේ යට ඇඳලා ඉන්නේ නැත්නම් වෙන එකෙක්ද? හොඳට කල්පනා කරලා බලන්න. හොඳට බලන්න. ඕකමද මේ උඩ ඉන්න ගාමද මේ උඩ ඉන්න ගාමද යට ඉන්නේ? ඔව් උඩ ඉන්න ගාම තමයි යට ඉන්නේ. උඩ ඉන්නේ අයිසෝප්‍රීන් යට ඉන්නේ අයිසෝප්‍රීන් පොඩ්ඩක් අර බයිසිකලේ රෝද දෙක ඉස්සෙලා ඉස්සරහ. එකම view මේ කාබන්ට දිත්ත බන්ධනයක් බැඳිලා මේ කාබන්ට සෙට්ලා. ඉතින් මෙතනත් මේ කාබන්ට දිත්ත බන්ධනයක් කියලා මේ කාබන්ට සෙට්ලා. ඉතින් මේ H2 මේ අතන ඇල වෙලා මෙතන කෙලින්. ඉතින් අවුලක් නැහැ. එහෙම ඇඳින්න පුළුවන්. දැන් මේ මෙහෙම ඇඳත් එකයි මෙහෙම ඇඳත් එකයි. මෙහෙම ඇඳත් එකයි. ඒකම හැඩය වෙනස් කරලා ඔහොම ඇඳත් එකයි. මේ දෙකම එකයි. එහෙම වෙනස් කියලා හිතන්න එපා. හරි. උඩ එකාම තමයි යට ඉන්නේ. ඒක මතක තියාගන්න විභාගෙදී ඒක උඩ විදියට දෙන්නත් පුළුවන් යට විදියට දෙන්නත් පුළුවන්. දෙන්නම අයිසෝප්‍රීන් තමයි. තාම ඒකාවේ අවිකය. දෙන්නම අයිසෝප්‍රීන්. අයිසෝප්‍රීන්. හරි. මම මේ බයිසිකල් අයිසෝප්‍රීන් මකලා මේ අයිසෝප්‍රීන් ගන්නවා. හරි. මූ තමයි අයිසෝප්‍රීන්. ඒකාවේ අවිකය. දැන් මම කියලා දෙන්නේ නැහැ මෙතන නෑ. ඉතින් දැන් මෙතන උත්තරේ ගත හැකි. උත්තරේ මොකද්ද? අයිසෝප්‍රීන් අණුවක දිත්ත බන්ධන ගන්න කීයද? 1යි 2යි දිත්ත බන්ධන 2යි. උත්තරේ මේ බලන්න මෙතන පටලවල දීලා තියෙන හැටි. ඕගොල්ලන් නෝම ගෑවනවා. උත්තරේ කොහොමද ලියන්න ඕනේ එතකොට? 2 කියන්නේ උත්තරේ 1. උත්තරේ 1. උත්තරේ 1 දිත්ත බන්ධන දෙකක් තියෙනවා. හරි. අහන්න. මේ බලන්න. අයිසෝප්‍රීන් අණුවට වෙන දේ බලන්න. ඔන්න අයිසෝප්‍රීන් අණුවේ ඉන්නවා. මූ දැන් බහුව අවයවික වෙන රබර් හදන්න යන්නේ. මෙන්න මෙතන දිත්ත බන්ධනයක් තියෙනවා පේනවද මේ? මෙතන දිත්ත බන්ධනයක් තියෙනවා, මෙතන දිත්ත බන්ධනයක් තියෙනවා. ඕකව හරිද? ඕකව මේ දිත්ත බන්ධනේ මැකිලා ඉලෙක්ට්‍රෝන දෙකක් විදියට දෙපැත්තට යනවා. දිත් බන්ධනයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් නෙමෙයි. මේ කාබන්ගේ ඉලෙක්ට්‍රෝන දෙක හවුල් වෙලා තමයි මට දිත්ත බන්ධනේ මේ බන්ධනේ හැදුනේ. මම කරපු වැඩේ බන්ධන දෙකෙන් එක බන්ධනයක් කඩලා මේ පැත්තේ ඉලෙක්ට්‍රෝනයක් බවටයි මේ පැත්තේ ඉලෙක්ට්‍රෝනයක් බවට කැඩුවා. හරි. අනිත් පැත්තට ඒක කරමු. මෙන්න දිත්ත බන්ධනයක් තියෙනවා. මම කරන වැඩේ ඒක මම කළා ඉලෙක්ට්‍රෝන දෙන්නවා දෙපැත්තට දෙනවා. බන්ධනේ කඩලා ඒකේ හිටපු ඉලෙක්ට්‍රෝන දෙන්නවා දෙන්නට දුන්නා. හරි. දැන් බලන්න වෙනව ලස්සන වැඩක්. මෙතන ඉලෙක්ට්‍රෝනයක් ඉන්නව නේද? මෙතනත් ඉලෙක්ට්‍රෝනයක් ඉන්නව නේද? උන් දෙන්න හවුල් වෙලා මැදට එකතු වෙනවා. මොකද්ද වෙන්නේ? මූයි හවුල් වෙලා මැදට එනවා වුණාම. හරි. මේ වගේ ඉලෙක්ට්‍රෝන දෙකක් අපිට බන්ධනයක් විදියට ඔහම ඇඳත හැකි නේද? කලින් දෙපැත්ත බන්ධන දෙක තිබ්බේ. දැන් මුට කියන්නේ අයිසෝප්‍රීන් නෙමෙයි. අයිසෝප්‍රීන් වල වෙනසක් වුණා. බන්ධනේ මැදට ආවා. දැන් දෙපැත්තේ තනි ඉලෙක්ට්‍රෝන දෙන්නෙක් ඉන්නවා. මම උන් දෙන්නා මෙහෙම දෙපැත්තෙන් අඳින්නවා. ඔන්න ඔහොම. හරි. ඇයි ඌ ඉන්නේ? මෙන්න මෙහෙම තව එහාට බන්ධනයක් හදන්න. මූ ඉන්නේ මෙහෙම එහාට බන්ධනයක් හදන්න. මෙන්න මේකට තමයි කියන්නේ රබර් වල ඒකාවය අවිකය. රබර් වල ඒකාවය අවිකය. මූ අයිසෝප්‍රීන් නෙමෙයි ඈ. අයිසෝප්‍රීන් කලින් එක. උගේ බන්ධන දිත්ත බන්ධන දෙකක් තිබ්බා. මූ එකයි තියෙන්නේ. මූ තමයි රබර් වල ඒකාවය අවිකය. සමාන රබර් වල වැරදීනේ. රබර් වල ඒකාවය අවිකය අයිසෝප්‍රීන්. මූ රබර් වල පුනරාවර්තන ඒකකය. මූ රබර් වල පුනරාවර්තන ඒකකය. රබර් වල ඒකාවය අවිකය අයිසෝප්‍රීන්. දිත්ත බන්ධන දෙකයි. මූ රබර් වල පුනරාවර්තන ඒකකය දිත්ත බන්ධන එකයි. මූ රබර් වෙන්නේ මෙන්න මෙතෙන්ට එන්න අකුරක් දැම්මම. එන්න අකුරක් දැම්මම මුට රබර් වල පුනරාවර්තන ඒකකය කියන්න බෑ. මූ කවුද? රබර්. එන්න අකුරක් දැම්මම රබර්. බහුව අවයවික රබර්. හරි. ලොකු පැහැදිලි කිරීමක් කරා ඒක ගැන අපි ඉස්සරහට යනවා.
31. ජලීය සෝඩියම් ක්ලෝරයිඩ්. ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ මේකට සෝඩියම් ක්ලෝරයිඩ් උත් දානවා වතුරක් දානවා. මේ මම දානවා ඇඳලා තියෙන්නේ. සෝඩියම් ක්ලෝරයිඩ් උත් දානවා වතුරක් දානවා. දැක්කනේ? සෝඩියම් ක්ලෝරයිඩ් උත් දාලා වතුරක් දාලා. හරි. මේකට මෙහෙම ඒවා දැම්මහම සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ අපි දන්නවා අයනික සංයෝගයක්. ඒ කියන්නේ ඒකේ තියෙන්නේ සෝඩියම් ධන අයනයි ක්ලෝරින් ඍණ අයනයි. හරි. වතුර කියන්නේ H2O. හැබැයි ඒ අයන වලට H ධන අයනයි OH ඍණ අයනයි බවට නිකන් කැඩෙන්නේ නැහැ. හැබැයි ඒ වතුරට අපිරිසිදු දෙයක්. ඒ කියන්නේ වතුර ඇරෙන්න වෙන මොකෙක් හරි එකක් આવොත් ඌත් කැඩෙනවා. ඔක්කොම කැඩෙන්නේ නැහැ, ටිකක් කැඩෙනවා. හරිද? ටික දෙනෙක්ව කැඩෙනවා. H2O විදිහටමත් කට්ටියක් මේක ඇතුලේ ඉන්නවා. ඊට අමතර සමහරක් අය H ධන අයනයි OH ඍණ අයනයි වල කැඩෙනවා. හැබැයි මේකට ලුණු දැම්මේ නැත්නම් 100% වතුර විතරයි නම් තියෙන්නේ. H ධන අයනයි OH ඍණ අයනයි කැඩෙනවද? නැහැ, කැඩෙන්නේ නැහැ. මේක පන්තියේදීත් ගොඩක් කියලා තියෙනවා. එහෙම කැඩෙන්නේ නැහැ. නිකම්ම H2O විදිහට තියෙනවා. ඒකනේ 100% පිරිසිදු වතුරේදී විද්‍යුතය යන්නේ නැහැ, හෙන ගහන්නේ නැහැ. එහෙම වතුර බැහැතු. හැබැයි එහෙම වතුර නැහැනේ අපේ වැවක දොළවේ හැමදෙස්සෙම මොනවා දෙයක් කලන් වෙලා. ඒක නිසා H ධන අයනයි OH ඍණ අයනයි තියෙනවා. කරන්ට් එක වදින්න පුළුවන් අපිට. වතුර හරහා. හරි. මෙහෙම ද්‍රාවණය මේ අයන හතරම තියෙනවා. එහෙම උත්තරයකට තියෙන්නේ මොකද්ද? 3. කර්මාන්ත ශේෂ්ත්‍රයේදී මෙන්ම ආහාර ද්‍රව්‍ය සකස් කර ගැනීමේදී විවිධ සුද්ධජීවීන් භාවිත වේ. සුද්ධජීවීන් කාණ්ඩයක් වන දිලීර යොදා ගැනීමේ කවර නිෂ්පාදනයේදීද? පාන නිෂ්පාදනයේදී ඊස්ට් කියන දිලීරය අපි භාවිත කරනවා. ඊස්ට් කියන්නේ දිලීරයක්. මතක තියාගන්න ඌ ඒක සෛලික දිලීරයක්. ඊස්ට් කියන්නේ ඒක සෛලික දිලීරයක්. ජීව වායුව හදන්න ඕන වෙන්නේ බැක්ටීරියාව, යෝගට් හදන්න ඕන වෙන්නේ ආම්ලික බැක්ටීරියාව జాතිය, මෘදු කිරි හදන්න ඕන වෙන්නේ බැක්ටීරියාව జాතිය. ඊස්ට් කියන දිලීරය තමයි පාන් හදද්දී ඕන වෙන්නේ. 33. බලන්න මේක සමීකරණ කොලෙන් එන ඊළඟ ප්‍රශ්නේ. තාප ශක්ති ප්‍රමාණය Q = mc θ. හරි, නිකම්ම අගයන් ටික දාලා හදන්න තියෙන්නේ. හැබැයි මෙතන විශේෂයි ස්කන්ධය දෙල තියෙන්නේ මොනවද? ග්‍රෑම් වලින්. හදමු. ස්කන්ධය 500යි ග්‍රෑම්. වැඩි කිරීම. විශිෂ්ට තාපධාරිතාව කීයද? 460යි. වැඩි කිරීම තීට කීයද? තීට කියන්නේ උෂ්ණත්වය නෙමෙයි, උෂ්ණත්ව වෙනස. 70න් 30ක් අඩු කරන්න ඕනේ. එතකොට උෂ්ණත්ව වෙනස කීයද? 40යි. 500යි ග්‍රෑම් කියන්නේ 0.5යි කිලෝග්‍රෑම්. දැන් කිලෝග්‍රෑම් මම නොදා ඉන්නම් MCQ එකකට. 460 වැඩි කිරීම 40. වැඩි කරමු ටක් ගාලා 0.5 කියන්නේ භාගය නේද? සුළු කරාම එනවා දෙවරක් 20 නේ 40 කියන්නේ. 460 වැඩි කිරීම 20. බිංදු දෙක දාමු. 46 දෙකෙන් වැඩි කරාම 6 12යි 4 4 8යි 1යි 9යි. 9200යි ජූල්. උත්තරේ දිනනවා 9 තියෙන්නේ. 4 වෙනි. 34. මෙන්න මේක සුපිරි ගාන. බලන්න. හරි. මේක නිකන් ඇවිල්ලා අර ඒ ක්ලාස් එකක් ගන්න මිනිස්සෙක්ට වර්ධින ගාන. හරිද? ඒ කියන්නේ අමාරුම මේ පේපරේ තියෙන බහුවර්ණ 40න් අමාරුම බහුවර්ණේ මේ බලමු. මේක දාන්න කෙනෙක් ඉතින් අමාරු නෑ. ඒ වුණාට අලුතෙන්ම O level මිනිස්සෙක්ට මේක හිතන්න ගියාම අමාරු වෙන්න පුළුවන්. බලන්නකෝ. මම හදන්නේ. මම මේක පොඩ්ඩක් ලොකු කරන්න. මේක කියනවා හරිද? මේ භාජනයේ ස්කන්ධය ග්‍රෑම් 540යි. හරි, අපි මේ ග්‍රෑම් අගයන් ටික මකලා කිලෝග්‍රෑම් වලින් දාගමු. එතකොට මේ හදන්න ලේසියිනේ. මල කරදරේ ග්‍රෑම් වලින් තියෙන්නේ. හැම ග්‍රෑම් එකක්ම කිලෝග්‍රෑම් කරමු. උත්තරත් කිලෝග්‍රෑම් කරමු. එතකොට අවුලක් නැහැ. මේක බහුවර්ණයක් නේ. ඒක නිසා මට ආසාස දේවල් මට කරදරයි. කිලෝග්‍රෑම් 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 හැම එකකම එකම එකට කරාම ලේසි. හරි. ජල බීකරයේ ස්කන්ධය කිලෝග්‍රෑම් 540යි. එහෙනම් මේ තරාදියට දැනෙන නිව්ටන් අගය කීයද? 5400යි නිව්ටන්. නේද? ඒ වතුර අරක ගිල්ලන්න කලින් වතුර එකේ බර නිව්ටන් 5400 කිලෝග්‍රෑම් 540 කියන්නේ නිව්ටන් 5400. හරි. තරාදිය වෙන්නන්නේ නිව්ටන් 5400. ඊට පස්සේ මේක කියනවා මේ තරාදිය අදාළ වස්තුව නිකන් එල්ලගෙන ඉදිද්දී ඒකේ බර 200යිලු. ඒ කියන්නේ මේකේ පෙන්වන්නේ නිව්ටන් 2000යිනේ. නේ? පෙන්වන්නේ නිව්ටන් 2000යි. ඇයි?
මේකේ බර කිලෝග්‍රෑම් 200යි. කිලෝග්‍රෑම් 200යි කියන්නේ බර නිව්ටන් 2000යි. ස්කන්ධය කිලෝග්‍රෑම් 200යි බර නිව්ටන් 2000යි. හැබැයි මේක වතුරට දැම්මහම මේකේ පෙන්වන්නේ 1500යි නිව්ටන්ලු. මේ 150 ග්‍රෑම් කියන්නේ 1500යි නිව්ටන්. වතුරට දාන්න කලින් මේ 2000ක් තිබ්බා. වතුරට දැම්මට පස්සේ 1400යි බර. 1500යි බර. වතුරට දාන්න කලින් 2000ක් බරයි ලී කුට්ටිය. වතුරට දැම්මට පස්සේ 1500යි බර. ඒ කියන්නේ වතුර මගින් මේ වතුර මගින් අර ලී කුට්ටිය උස්සගෙන ඉන්නව නේද යම් බලයකින්. ඇත්තනේ මොන හරි ලී කොටයක් වතුරට දාගෙන ඉඳි බර අඩු වෙනවා. 2000 1500 ඒ කියන්නේ වතුර මගින් මේ ලී කුට්ටිය මත උඩ අතට 500ක උඩුකුරු තෙරපුමක් ඇති වෙනව නේද? මේක ඇවිල්ලා උඩුකුරු තෙරපුම. නිව්ටන් 500ක උඩුකුරු තෙරපුමක් ඇති වෙලා කවුරු විසින් කා වෙතද? ජලය විසින් ලී කුට්ටිය වෙත. ජලය විසින් ලී කුට්ටිය වෙත. ජලය විසින් ලී කුට්ටිය වෙත බලයක් යොදලා ක්‍රියාවක් යොදලා සෑම ක්‍රියාවකටම නිව්ටන්ගේ තුන්වෙනි නියමය අනුව සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් ඇත. වතුර මගින් ලී කුට්ටිය මත වතුර මගින් ලී කුට්ටිය මත නිව්ටන් 500ක ක්‍රියාවක් කරා. එහෙනම් ලී කුට්ටිය මගින් වතුර මත නිව්ටන් 500ක ප්‍රතික්‍රියාවක් ඇති විය යුතුයි. ඇයි? විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් ඇති වෙනවනේ නිව්ටන්ගේ තුන්වෙනි නියමය. හරි. ඒ කියන්නේ ලී කුට්ටියෙන් වතුර 500කින් පල්ලෙහාට තල්ලු කරනවා. හරි. වතුර ටික පල්ලෙහාට තල්ලු වෙනවා කියන්නේ ඒ වතුර වල බර කාට දැනෙනවද? තරාදියට දැනෙනවා. එහෙනම් තරාදියට ආමතර නිව්ටන් 500ක බරක් ලැබෙනවා. කලින් 5400යි දැන් 500යි එකතු කරාම කීයද? 5400යි 5400 එකතු කිරීම 500 කීයද? 5900. නිව්ටන් 5900. නිව්ටන් 5900 කියන්නේ කිලෝග්‍රෑම් කීයද? 590. හරි මේක මේ මම මේ ඔයාලට පැහැදිලි කරන්න ඕන නිසා නිව්ටන් වලට හැරුවේ නැතුව මේ තීනාගයන් වලින්ම ඇත හැකි. හරිද? තීනේයින්ම ඇත හැකි. ඒ තරාදේ තියෙනවනේ කිලෝග්‍රෑම් වලින් මයින තරාදේ තියෙනවනේ නිව්ටන් වලින්ම මයින තුන් තරාදේ නෙමෙයි තියෙන්නේ. ඒකට අදාළ ග්‍රෑම් වගේ කිලෝග්‍රෑම් වගේ සලකමු කරපු තරාදෙත් තියෙනවා. මට ලේසි නිසා මම ලේසි විදිහට කියා ඔයාලට ලේසි විදිහට 590 උත්තරේ දෙන්නේ මේකේ. ඒකක වැඩක් නැහැ. මෙතෙන්දි විතරයි ඈ ඒකක වැඩක් නැත්තේ. හැමෝගෙම එකම එකකින් දින්නේ ඒක නිසා මට ඕන විදිහට මම හැදුවා. හරි. උත්තරේ 2. ඊළඟ ප්‍රශ්නෙට යමු. දැන් තියෙන්නේ මේක විතරයි හොඳට විස්තර කරන්න හැකට තියෙන්නේ. ඊළඟට තියෙන ලේසි ඒවා. බලන්න. අපි බලය සම්බන්ධ මේක අමාරු නෑ ලේසි. ඒ වුණාට අපි බලය සම්බන්ධ දේවල් ටික මතක් කරගමු මේකෙන්. හරිද? හරි. බලන්නේ ඝර්ෂණය. බලන්න. ප්‍රකාශ ටික බලන්න කලින් මම මෙන්න මේ කියන දේවල් ටික හොඳට අහගන්න. ඝර්ෂණ බලය සම්බන්ධයෙන් කරුණු තුනක් තියෙනවා මතකනේ ඝර්ෂණ ಜಾති තුනක්. ස්ථිතික ඝර්ෂණ බලය, සීමාකාරී ඝර්ෂණ බලය, ගතික ඝර්ෂණ බලය. මේක පන්ති කරද්දී සෑහෙන්න කරලා තිනවා. කමක් නැහැ දැනුත් අහගන්න. වැඩි වෙන්නේ නැහැ. හරි. ඔන්න සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ එකාගයක් ඒක පෘෂ්ඨයෙන් පෘෂ්ඨයට වෙනස් වෙනවා. හරිද? මේ දීලා තියෙන දැන් මෙතන මම ලී කුට්ටියක් දීලා තිනවා, පෘෂ්ඨයක් දීලා තිනවා. මේ ලී කුට්ටියයි පෘෂ්ඨයයි අතර සීමාකාරී ඝර්ෂණ බලය නිව්ටන් 12යි කියලා හිතන්න. කීයද සීමාකාරී ඝර්ෂණ බලය? නිව්ටන් 12යි. හරි. ඒ කියන්නේ මේ ලී කුට්ටිය චලනය කරන්න නම් අනිවාර්යයෙන්ම කීයක් එළියෙන් දෙන්න වෙනවද? නිව්ටන් 12ක් දෙන්න වෙනවා. හරි. ඔන්න මම මේ ලී කුට්ටිය මත ඔන්න මම ඉන්නවා මෙතන. හරිද? මම දැන් අදින්න යන්නේ. මම මේ ලී කුට්ටිය මත නිව්ටන් 6ක බලයක් යොදනවා. වෙන සිද්ධි ටික බලමු. මම මේ ලී කුට්ටිය මත
නිව්ටන් කීයක බලයක් යොදනවද? නිව්ටන් 6ක බලයක් යොදනවා. එතකොට මොකද වෙන්නේ? ලී කුට්ටිය චලනය වෙනවද? නැහැ. ඇයි? මේ පොළව කැමති නෑ මේ පොළව ඇඳලා තින්නේ මම. ඒ පොළව කැමති නෑ අර කොළ පාට ලී කුට්ටිය චලනය වෙනවට. පොඩ්ඩක් පිටිපස්සටවත් ඉස්සරහටවත් චලනය වෙනවට කැමති නෑ. ලී කුට්ටිය මේ පොළව කැමති ලී කුට්ටිය එතනම ඉන්නවට. හරි. හරි. මම දැන් මේ පොළවට එරෙහිව මේක චලනය කරන්න හදනවනේ. පොළව කැමති නැති දෙයක් කරන්න හදනවනේ. පොළව මොකද කරන්නේ? ඒ චලනයට විරුද්ධව මොන බලයක් යොදනවද? මෙන්න මේ අතට ඝර්ෂණ බලය යොදනවා. අන්න ඝර්ෂණ බලයක් ඇති වෙනවා. ඒ ඝර්ෂණ බලය ලකුණු කරද්දී හොඳට මතක තියාගන්න. මේ යටින් ලකුණු කරන්න ඕනේ. මෙහෙ ඝර්ෂණ බලය ඇති වෙන්නේ නැහැ නේ. යට ඝර්ෂණ බලය ඇති. හරි. මම චලනය කරන්න හදපු පැත්තට විරුද්ධ පැත්තට තමයි ඝර්ෂණ බලය ඇති වෙන්නේ. ඇයි? ඒ චලනය වළක්ව ගන්න. හරි. හිතන්න ඒ චලනය වළක්ව ගන්න නම් නිව්ටන් කීයක් දෙන්න ඕනද කියලා. මම දන්නේ 6ක් නේ. ඒක වළක්වන්න දෙන්න ඕනේ කීයද? 6යි. උපරිම 12ක් දෙන්න පුළුවන්. හැබැයි දෙන්න ඕනේ 6යි. හිතන්න මූ 12ම දුන්නොත් අනිත් පැත්තට චලනය යනවා. ඒතකොට වැඩක් නැහැ නේ. මුගේ පොළවේ අරමුණ නැති වෙනවා. පොළවේ අරමුණ මූ එක තැන තියාගන්න එක. හරි. අරමුණ ඉෂ්ට කර ගැනීම සඳහා මම යොදන බලයට විරුද්ධ බලයක් යොදනවා. ඊට සමාන නිව්ටන් හදුවා. ඔන්න ඔය වගේ බල වලට අපි කියන්නේ ස්ථිතික ඝර්ෂණ බල කියලා. මං 7ක් යදුවා. මේ ආයෝදන ඝර්ෂණ බල කීයද? 7යි. මං 8ක් යදුවා. මේ ආයෝදන බලය 8යි. මං 9ක් යදුවා. මේ ආයෝදන බලය 9යි. ඔන්න ඔය නිව්ටන් 6, නිව්ටන් 7, නිව්ටන් 8, නිව්ටන් 1, නිව්ටන් 9, ඔය වගේ නිව්ටන් 11, නිව්ටන් 11.5, නිව්ටන් 11.9, ඔය වගේ හැම අගයක්ම මොන ඝර්ෂණ බලයටද වැටෙන්නේ? ස්ථිතික ඝර්ෂණ බල. ඝර්ෂණ බලය ඒ වෙලාවේ ශක්තිමත්. මම යොදන බලයට එරෙහිව පොළවට ඝර්ෂණ බලයක් යොදන්න පුළුවන්. හරිද? ඒ 12ට අඩු වෙන්නේ වැඩ පෙන්වන්න පුළුවන් යා. හැබැයි වැඩ පෙන්වන්න බැරි වෙලාව මෙතන. ඔන්න මම නිව්ටන් 12ක බලයක් යොදනවා. ඒ වෙලාවේ පොළව අතාරින්නේ නැහැ. උට පුළුවන් උපරිමය දෙනවා. ඒක නිසා පොළව නිව්ටන් 12ක බලයක් යොදනවා. අයිය යාට උපරිමම 12ක් දෙන්න පුළුවන්. ඒ 12ම යා දැන් දෙනවා. ඔන්න ඔය බලයට තමයි අපි සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ. මම මේ යොදන බලය 12.1 කරපු ගමන් පොළව අධෛර්යමත් වෙනවා. ඇයි පොළවට උපරිමය යොදා ගන්න පුළුවන් 12යින්. දැන් මේ ලී කුට්ටිය මොකක් වෙන්න ගන්නවද? චලනය වෙන්න ගන්නවා. ඒ වෙලාවෙත් මෙයා පොඩි ඝර්ෂණයක් දෙනවා තමයි. හැබැයි අධෛර්යමත් උනානේ. 12ක්ම දී ගන්න බෑ. 11.4ක් වගේ ඝර්ෂණයක් දෙනවා. අන්න ඒ ඝර්ෂණයට අපි කියනවා ගතික ඝර්ෂණ බලය. චලනය අධෛර්යමත් වෙලා දෙන ඝර්ෂණයට තමයි කියන්නේ ගතික ඝර්ෂණ බලය. මම චලනය කර ඉදිද්දි පොඩි ප්‍රතිරෝධයක් පොළව දෙනවා. ඒක 12ක්ම නෙමෙයි. කීයද? 12ට වඩා චුට්ටක් අඩුයි. 11.4ක් වගේ. ඕකට තමයි ගතික ඝර්ෂණ බලය කියන්නේ. කෙටියෙන් කිව්වොත් ගතික ඝර්ෂණ බලය කියන්නේ මොකද්ද? චලනය වෙමින් පවතින අවස්ථාවේදී යෙදෙන ඝර්ෂණ බලය. හරි. හරි. දැන් ඕක නෙමෙයි මේකේ අහන්නේ. සීමාකාරී ඝර්ෂණ බලය රඳා පවතින සාධක. මතක තියාගන්න මේක පාඩම් කරගන්න වෙනවා. සීමාකාරී ඝර්ෂණ බලය රඳා පවතින සාධක දෙකයි තියෙන්නේ. එකක් තමයි සීමාකාරී ඝර්ෂණ බලය රඳා පවතින සාධක දෙකයි. එකක් තමයි පෘෂ්ඨවල ස්වභාවය. ඒ කියන්නේ පෘෂ්ඨ රළුද, වැලි කඩදාසියද නැත්නම් ග්‍රීස් දාලාද ඔන්න ඔය වගේ තත්ත්ව මත සීමාකාරී ඝර්ෂණ බලය රඳා පවතිනවා. හිතන්නකෝ මේ පෘෂ්ඨයට අපි මේ මෙතන තියෙන පෘෂ්ඨයට අපි ග්‍රීස් ටිකක් දැම්මා කියලා. ග්‍රීස් දැම්මට පස්සේ මුගේ සීමාකාරී ඝර්ෂණ බලය අර උපරිම බලය 12යි කියලා කිව්වනේ මම. ඒ 12 අඩු කරගන්න පුළුවන්. 11ක් තවත් ග්‍රීස් දැම්මොත් 10ක් 9ක් වගේ එක ගානකට අඩු කරගන්න. හිතන්නකෝ මේක 8 නිව්ටන් 8ක් දක්වා අඩු වුණා කියලා. එතකොට මට මේක අදින්න ලේසි නේ. අන්න ඒ විදිහට මෙයාගේ සීමාකාරී ඝර්ෂණ බලය වෙනස් කරගන්න පුළුවන්. මොකක් කරලාද? පෘෂ්ඨ ස්වභාවය වෙනස් කරලා. එක්ක සිනිඳු කරලා රළු කරලා වැඩි කරගන්න හෝ අඩු කරගන්න පුළුවන්. තවත් රඳා පවතින සාධකයක් තමයි අභිලම්බ ප්‍රතික්‍රියාව. අභිලම්බ ප්‍රතික්‍රියාව ඒ මොකක්ද? අභිලම්බ ප්‍රතික්‍රියාව කියන්නේ මේක. මේ ලී කුට්ටිය බර තියෙන්නේ. බර වැඩි වෙන්න පල්ලෙහාට තද වෙනවනේ. තද වෙන්න සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වෙනවා. හිතන්න මේ ගොඩාක් බර එකක් දැම්ම කියලා. එතකොට පහළට යෙදෙන බලය අභිලම්බ ප්‍රතික්‍රියාව පහළට යෙදෙන ප්‍රතික්‍රියාව වැඩි වෙනවනේ. එතකොට මේ තද වෙනවා වැඩි. එතකොට සීමාකාරී ඝර්ෂණ බලය අපිට වැඩි කරගන්න පුළුවන් 13 නිව්ටන් 14 වගේ වැඩි අගයකට ගන්න පුළුවන්. එතකොට අපිට අදින්න අමාරුයි. පොළවේ හැකියාව වැඩි වෙනවා. හරි.
අන්න ඒ විදිහට සීමාකාරී ඝර්ෂණ බලය වෙනස් කර ගන්න පුළුවන් සාධක දෙකයි මේ දෙක මතක තියාගන්න ලියලා හරි තියාගන්න. පෘෂ්ඨවල ස්වභාවය මත වෙනස් වෙනවා. අභිලම්බ ප්‍රතික්‍රියාව මත වෙනස් වෙනවා. ඒ කියන්නේ නිකන් වස්තුවේ බර මත වස්තුවේ බර මත වස්තුව උඩින් තඩි මොකක් හරි එකක් තිබ්බොත් අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙලා සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වෙනවා. හරිද? බර අඩු කරත් ඝර්ෂණ බලය අඩු වෙනවා. හරි. එහෙනම් අපි උත්තර බලමු. ස්පර්ශ පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙන විට සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වෙනවා නෑ. අපි එහෙම එකක් කිව්වේ නෑනේ. පෘෂ්ඨවල ස්වභාවය අභිලම්බ ප්‍රතික්‍රියාවේ මත තමයි රඳාපවතින්නේ තියෙන්නේ. පෘෂ්ඨ වර්ගඵලය මත එහෙම බලපෑමක් උනේ නෑ. ඒ නිසා ඒක වැරදි. වර්ගඵලය මත බලපෑන්නේ. බයිසිකලයේ කතාව තව ටිකක් කියන්න. ඝර්ෂණ බලයේ ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවය මත රඳාපවතිනවා. ඔව්. බයිසිකලයේ කතාව ඊළඟට කියමු. බයිසිකලයක වෙන්නේ මෙන්න මේ දේ. ඔන්න ඔයා බයිසිකලේ පදිනවනේ මේ අතරනේ පදින්නේ ඔන්න ඔහම පදින්නේ. මේ අතර පදිනවා. ඔයා ඒ අතර බයිසිකලේ පදිනකොට පැඩල් එක මේ අතර මෙහෙම කරකවනකොට රෝදෙත් මේ අතර කැරගෙනවනේ ඔහම. රෝදේ මේ අතට ඔහම කැරගෙන්න උත්සාහ කරනවා. මම රෝදේ නම් ඔන්න මැදට යන්න. රෝදේ මෙහෙම මේ අතට ඔහම කැරගෙන්න උත්සාහ කරනවා. රෝදේ මේ අතට කැරගෙන්න උත්සාහ කරනවා. රෝදේ මෙහෙට කැරගෙනවා කියන්නේ පොළව මේ අතට මෙහෙ පිටිපස්සට තල්ලු කරන්න හදනව නේද අපි? රෝදේ මේ අතට කැරගෙනවා කියන්නේ අපි පොළව මෙහෙම පිටිපස්සට තල්ලු කරන්න හදනවනේ. පොළව පිටිපස්සට තල්ලු කරන්න හදනවා. පොළව පිටිපස්සට තල්ලු කරන්න හදනවා කියන්නේ සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතික්‍රියාවක් ඇත. අපි පොළව මෙහෙම පිටිපස්සට තල්ලු කරන්න හදද්දී පොළව මේ රෝදේ මේ අතට තල්ලු කරනවා. පොළව රෝදේ මේ අතට තල්ලු කරනවා. පොළවෙන් යෙදෙන බලය මොන බලයද? ඝර්ෂණ බලය. එහෙනම් පිටිපස්සේ රෝදේ මත ඝර්ෂණ බලය යෙදෙන ඉස්සරහට. හරි ඉවර නැහැ. ඔහොම ඉස්සරහට ඝර්ෂණ බලය යෙදෙන නිසා රෝදේ මෙහෙම මේ අතට කැරගෙනවා. මෙහෙම කැරගෙන යන්නේ මෙහෙම මං කිව්වේ මොකද්ද? රෝදේ මෙහෙම කැරගෙනකොට පොළව පිටිපස්සට තල්ලු කරනවා. පිටිපස්සට තල්ලු කරනවා. පොළව පිටිපස්සට තල්ලු කරනවා. පොළව මොකද කරන්නේ? අතාරින්නේ රෝදේ ඉස්සරහට තල්ලු කරනවා. ඇයි හැමතිස්සෙම පොළව ගහන්නේ ප්‍රතිවිරුද්ධ වැඩේ කරන්නේ. හරි. පිටිපස්සේ රෝදේ හරිනේ කතාව. හරි. දැන් බලන්න ඉස්සරහ රෝදේ. දැන් බයිසිකලේ යනවනේ. නම ඉස්සරහ රෝදේට. දැන් බයිසිකලේ යනවනේ. බයිසිකලේ යනවා කියන්නේ මෙන්න මේ ඇක්සල් එකෙන් මේ රෝදේ හයි වෙලා තියෙන කෑල්ල ඉස්සරහ රෝදේ අපි පදින්නේ නැහනේ. ඉස්සරහ රෝදේ මොකද වෙන්නේ? මේ කෑල්ලෙන් මෙහෙම එහාට තල්ලු වෙනවා. රෝදේ එහාට තල්ලු වෙනවා. රෝදේ එහාට තල්ලු වෙනවා කියන්නේ මම රෝදේ නන්නේ. හරිද? රෝදේ බලන්නේ පොළොව ඉස්සරහට තල්ලු කරන්නේ. රෝදේ මෙහෙම ඉස්සරහට තල්ලු වෙනවනේ. රෝදේ ඉස්සරහට තල්ලු වෙනකොට පොළොව මෙහෙම පොළොවේ රෝදේ මෙහෙම ඇතිල්ලෙනවා. මෙහෙම ඇතිල්ලෙනවා. රෝදේ මෙහෙට ඇතිල්ලෙනවා කියන්නේ පොළොව බලන්නේ මාව මෙහාට තල්ලු කරනවා. ඇයි මම මෙහෙටනේ යන්න හදන්නේ? එතකොට මම මෙහෙට යන්න හදනකොට පොළොව කරන්නේ මාව රෝදේ මෙහාට කරනවා. හරි. ඔන්න ඔය විදිහට තමයි බයිසිකලයක් මත ඝර්ෂණ බල ක්‍රියාත්මක වෙන්නේ. හරිද? දැන් මම කියව තර්ක ටික මතක හිටින්න ඕනේ නැහැ. නිකන් බයිසිකලයක් කොහොම ඇඳලා මතක තියාගන්න. හරිද? බයිසිකලයක් මෙහෙම ඇඳලා මේ තියෙන හැන්ඩල් එක මේ තියෙන පස්සේ සීට් එක. හරිද? මේ ඉස්සරහ මේ පස්ස. රෝද මත ක්‍රියාත්මක කරන ඝර්ෂණ බල ඇඳලා පෙන්වන්න කිව්වොත්. හරිද? ඒ ලෙවල් වලට එහෙම නිතරම ඕන වෙනවා. පස්සේ රෝද ක්‍රියාත්මක වෙන්නේ ඉස්සරහ රෝද ක්‍රියාත්මක වෙන්නේ පස්සට. මේක මතක තියාගන්න. එච්චරයි. මේ තර්ක ඕනේ නැහැ. මේ දිශා දෙක මතක තියාගත්තාම යන්නේ. හරිද? හරි එහෙනම් මේක ඇත්තටම ඔලවලට වැඩි අහන්නේ නැහැ. උනට මම පැහැදිලි කරා කමක් නැහැ. මොකක්ද උත්තරේ? පැදගෙන යන බයිසිකලයක පසුපස රෝද මත ඝර්ෂණ බලය ක්‍රියා කරන්නේ බයිසිකලයේ චලනය වන දිශාවට. ඔව් නේද? මේ පැදගෙන බයිසිකලයක පසුපස රෝද මත ඝර්ෂණය ක්‍රියාත්මක වෙන්නේ පැදගෙන යන දිශාවටම තමයි. ඒක හරි. B හරි. ඒක උත්තරේ තුන. 36 ශ්‍රී ලාංකේය මේ ටික නම් හිතලා ගන්න තියෙන හිතලා නෙමෙයි මේ පාඩම් කරලා ගන්න තියෙන ටිකක් කමන්නේ අපි බලාගෙන යන්න.
ශ්‍රී ලාංකීය පුරවැසියන් සඳහා ඉලෙක්ට්‍රොනික හැඳුම්පත හඳුන්වා දීමට හැඳුම්පත් ලබා දීමට පුද්ගලයන් ලියපදිංචි කිරීම දෙවන් වෙනවා. ඒ කියන්නේ නිකන් අපේ දින ඩෙන්ටිටි වෙනුවට අර ස්කෑන් කරලා මොකක් හරි කරන්න පුළුවන් ඩෙන්ටිටි එකක් හදනවලු. ඕකට භාවිත වෙන මේ තාක්ෂණය මොකක්ද දානවා? නැනෝ තාක්ෂණය නෙමෙයි ඕකට පාවිච්චි කරන්න යන්නේ. ජාන ඉංජිනේරු තාක්ෂණය පාවිච්චි කරන්න බෑනේ. පැලානම් මනම් හදන එකෙන් කොහොමද ඩෙන්ටිටි හදන්නේ? ඒක නෙමෙයි පාවිච්චි කරන්නේ. අණුක ජෛව තාක්ෂණය පාවිච්චි කරනවා DNA වගේ කේස් වලට DNA වෙනස් කිරීම ජාන තාක්ෂණයටම පාවිච්චි කරන තාක්ෂණය තමයි අණුක ජෛව. අණුක මට්ටමේ තියෙන ජෛව කටයුතු සිද්ධ කිරීම අණුක ජෛව තාක්ෂණයේදී සිද්ධ වෙනවා. තොරතුරු තාක්ෂණය තමයි ඉතින් මේකට ඕන වෙන්නේ. ඉලෙක්ට්‍රොනික කතාව තියෙනනේ. ඉලෙක්ට්‍රොනික කරනවා නම් IT පැත්ත තමයි ඕනේ ඉතින්. ඒක ඔයාව රවට්ටන්න දීපු ප්‍රශ්නයක්. හරි. 37 වර්තමානයේ සමහර නගර ආශ්‍රිත ප්‍රදේශ ශනික ජල ගැනීම වලින් යට මේවා හිතලා ගන්න තියෙන උත්තරය හිතලා ගන්න තියෙනවා. සාමාන්‍ය දැනීම වගේ. මෙසේ ලැබීමට හේතුව මිනිස් ක්‍රියාකාරකම කුමක්ද? මේ ඇත්තටම බැරි වෙන්නේ පාඩම් කරලා යන ළමයි. දැන් පාඩම් කරලා යන ළමයි හිතනවා මම මෙහෙම එකක් පාඩම් කරේ නෑනේ. මේකින්ද මේකට ගහන්න බෑ කියලා. පාඩම් නොකරපු එක දන්නේ නෑනේ මේක තියෙනවද නැද්ද කියලා. ඒක නිසා කොර හිතලා ගහන්න try කරනවා. එතකොට එයාගේ උත්තරේ හරියනවා. ඒක නිසා පාඩම් කරපු අයට මම කියන්නේ මේ හිතලා ගහන්න පුළුවන් ඒවත් එනවා. අන්තිම හරියදී එන්නේ නිකන් පරිසරයේ ප්‍රශ්න වගේ ඒවා එනවා. ඒක නිසා ඒව වර්ධ ගන්න එපා අපරාධي. මෙසේ ලක්වීමට හේතුව මිනිස් ක්‍රියාකාරකම කුමක්ද? පොලිතින් භාවිත කිරීමෙන් ශනික ජල වැලීමක් එන්නේ නෑ නේද? ඒක කාලයක් තිස්සේ ගිහිල්ලා පස්සේ එන ප්‍රශ්න. ජනගහනය වැඩි උනායි කියලා එකපාර ජල ගැලීමක් එන්නේ නෑ. මොකද මිනිස්සු ගිහින් කාණු වල හිර වෙන්නේ නෑ. වනාන්තර විනාශ කරා කියලාත් එකපාර ජල ගැලීමක් එන්නේ නෑ. අක්‍රමවල ලෙස කසල බහැර කරාම කාණු හිර වෙනවනේ. එතකොට ටක් ගාලා ශනික ජල ගැලීමක් එනවා. හරි උත්තරේ දෙක. මිනිරන් ග්ලූකෝස් වාතය සඳහා නිදසුන් වන්නේ මිනිරන් ග්ලූකෝස් වාතය කුමනවා ඒවා සඳහා නිදසුන් වේද? මිනිරන් ග්ලූකෝස් වාතය කුමන ඒවා සඳහා නිදසුන් වේද? හරි. මිනිරන් කියන්නේ කාබන් කෙලින්ම මූල ද්‍රව්‍යයක්. ග්ලූකෝස් කියන්නේ C6යි H12යි O6යි. ඒ කියන්නේ සංයෝගයක් නේ. මූල ද්‍රව්‍ය කීපයක් එකතුලාදී සංයෝගයක්. වාතය කියන්නේ නයිට්‍රජන්, ඔක්සිජන්, හයිඩ්‍රජන්, හීලියම්, ෆ්ලුෝරින් මේ එකීමකින් ඔය ක්ලෝරින් ඔය වගේ වායු බර ගණනක් හොඳට කලවම් වෙලා. දැන් මේ මට වායු ටිකක් ගත හැකි මෙතන ඔක්සිජන්, මෙතන නයිට්‍රජන්, මෙතන හීලියම් කී වෙන් කර කර වායු තියෙනවද මේ වායු ගෝලේ නෑනේ. සාම්පලයක් ගත්තොත් ඒකේ හැම එකක්ම අදාළ අනුපාත වලින් තියෙනවා. ඔක්සිජන් 120යි නයිට්‍රජන් 178යි දශම ගාන. ඕමම අදාළ නිශ්චිත අනුපාත වලින් තියෙනවා. හොඳට මිශ්‍ර වෙච්ච කෙනෙක්. හරිද? තනකින් එක එක වෙන් කරලා ගන්න බෑ. ඒ කියන්නේ වාතයේ මිශ්‍රණයක් මොන මිශ්‍රණයක්ද අපිට වචන එනවා. සමජාතීය මිශ්‍රණයක්. සමජාතීය මිශ්‍රණයක්. හරි. සමජාතීය මිශ්‍රණය. එහෙනම් උත්තර වෙන්නේ මූල ද්‍රව්‍යයක්, සංයෝගයක්, සමජාතීය මිශ්‍රණයක්. උත්තරේ අංක 1. හරි. 39. මෙම සිය වශයෙන් මිනිසා මුහුණ දෙන අභියෝග අතර පානීය ජල හිඟය ප්‍රධාන ගන්නවා. මේව තත්ත්වයට ප්‍රධාන හේතුව පරිසර හානිය නිසා වර්ෂාව වීමහා තියෙනකෝ කාර්මික කෘෂි කාර්මික හා ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය ජලයට එකතු වීම. නැතිනකෝ ආක්‍රමණ නාගරික සංවර්ධන ව්‍යාපෘති ආරම්භ. මේ එකක ඍජු බලපෑමක් හිතා ගන්න බෑනේ. බෝතල් කරන ලද ජලයට වඩා බෝතල් කරන ලද ජලය පානයට හුරු වීම නිසා වැඩියෙන් ජලය වඩා ඒ මේ කියලා දෙන ජලය ගවඩා කරපු නිසා ඇලදොල වල ජලය හිඟ වෙනවා. ඒක නෙමෙයි හේතුව. ආක්‍රමණ නාගරික සංවර්ධන ව්‍යාපෘති ආරම්භීම හේතුවක් වෙන්න පුළුවන්. ඒ වුණාට ප්‍රධාන හේතුව නෙමෙයි. පරිසර හානිය නිසා වර්ෂාව නොමැති වීම එකපාර ගන්න පුළුවන් හේතුවක් නෙමෙයි. ලොකුම හේතුවක් මෙන්න මේක. හරිද? කාර්මික කෘෂි කාර්මික වගේ ජරාව එකතු වුනහම ඒ වතුර පාවිච්චිට ගන්න බෑ. අන්න ඒක ජල හිඟයට හේතු වෙනවා. ඒක තමයි ළඟම හේතුව. ප්‍රධාන හේතුවක් විදිහට ඒක ගන්න පුළුවන්. අරව හේතු වෙන්න පුළුවන්. හැබැයි ඊට වඩා ලොකු හේතුවක් නේ දෙවෙනි උත්තරේ. වඩාත්ම ගැළපෙන පිළිතුර තමයි තෝරන්න ඕනේ. මේ වගේ අර මතභේදාත්මක ප්‍රශ්න එනවා. වඩාත්ම ගැළපෙන පිළිතුර හිතලා ගන්න ඕනේ පරිසරයේ ප්‍රශ්න වගේ. 40. අධිවේගී මාර්ග රටේ සංවර්ධනය සඳහා අවශ්‍ය වූද ජෛව විවිධත්වයේ තර්ජනයක් ඇති බව මතයක් ඇත. ඒ පිළිබඳව පැහැදිලි කරන කරුණ මොකක්ද? වනගත ප්‍රදේශ දැන් ඕක ඇත්ත කතාව. මම අන්තිම ප්‍රශ්නෙට පොඩ්ඩක් කියන්න. හයිවේ එකක් හදුවාම ඔය දැන් මේ හරිය එහෙම හයිවේ හදලා දින්නේ. හයිවේ හදලා දින්නේ ගොඩ කරලානේ. නේ? තනි කර නිකන් තාප්පයක් බඳලා වගේ. මේ හයිවේ එක හරහා මොකෙටද යන්න දෙනවද?
අලියෙක්ට කොටියෙක්ට වලහෙක්ට මොකෙක්ට හරි යන්න පුළුවන් මේ හයිවේ කරා. වැටවල් කීයක් ගහලා යන්න බෑ. හරිද? හයිවේ ගෙවුවා මාර්ගේ බාධක වෙනවා. හරිද? මම කොහොමද කියලා බාධා දැන් අපිට බාධා වෙන්නේ නැහැ. බාධා වෙන කට්ටිය කවුද කියලා කියන්න. ඔන්න මෙතන කැලයක් තියෙනවා. මෙතනත් කැලයක් තියෙනවා. හරි? කලින් මේ දෙකම එකම කැලයක්. එකම කැලයක්. මෙතන තියෙන වතුර මෙතන තමයි වාසස්ථාන කැලේ ගියා. මේ කැලේ තියෙනවා මෙතන වාසස්ථාන දෙන ගල් ගුහා වගේ තියෙනවා. අපි හිතමු අලි රංචුවක් කියලා. හරිද? මෙහෙ නෑ. ඉතින් ගමන් නෑ හිතමු. අලි රංචුවක් කොහොම ඉන්නවා. මෙතන අලි වතුර බොන වැව තියෙනවා. ඔහොම මේ පරිසරය ලස්සනට තියෙනවා. දවල්ට රැයට ගිහිල්ලා වතුර බීලා මේකේ රැයට නිදාගෙන එහෙම තමයි මුන් කාලය ගත කරන්නේ. ඔන්න දැන් මම එනවා මැදට. මම කියන්නේ හයිවේ එක. හයිවේ එකක් ගහනවා මෙහෙම මැදින්. මැදින් හයිවේ එකක් ගහුවම මොකද වෙන්නේ? අර දැන් අර මහ ජරා විදියට හයිවේ ගහුවේ යට මේ ගොඩ කරලා ගහුවේ හයිවේ. නේද? එකක් තමයි මේ හයිවේ එකේ මේ ගොඩ කරලා ගාව නිසා මේ වගේ පැතිවල නම් ගම් වතුර වැඩි වෙනවා. ඒ තාප්පයක් ගහන වතුර යන දිහා යන්නේ. ජෛව විවිධත්වයට හානියක් වෙන්නේ කොහොමද මේක? බලන්න. මේ ආලි දැන් ආලි තාත්තා මෙහෙ කෑම ගේන්නයි වතුර ගේන්නයි ගියා කියලා හිතමු. ඒ අතරතුර මුන් හයිවේ එකක් ගහනවා. මේ ආලියට කොහෙන්වත් එන්න ඉඩක් තියනවද? වැටවල් කීයක් ගහලාද මේ දෙපැත්තේ? කවදාවත් මේ පැත්තට එන්න විදිහක් නැහැ. මූ මෙහෙ තනි වෙනවා. පවුල දරුවෝ නැතුව මූ දුකෙන් ශෝකෙන් මිය. මේ පැත්තේ අලි අම්මයි අලි පුතයි ඉන්නවනේ. ඌ වතුර නැතුව මිය. අය මූ වතුර ගේන්න ගියේ දැන් වතුර ගේන්න ගියේ කනෑනසා. හරි. ඔන්න ඔය වගේ ජය මේ පරිසරය අපි ඛණ්ඩණය කරපු නිසා ජෛව විවිධත්වය අඩු වෙනවා. අලි නැති වුණා ජෛව විවිධත්වය හානිය සිද්ධ වෙනවා. ඔය වගේ සිද්ධි ගොඩාක් වෙනවා. අපි දන්නද? දැන් නම් හයිවේ ගහන්නේ කණු ගහලා ඔය යටින් යන්න පුළුවන් එක එකකට. හරි. මේ බී ප්‍රකාශ දෙන්නේ සතුන්ගේ ස්වභාවික මම්පෙත් ඇහැරීම නිසා වුන් මුදගලා වෙනවා. වාහන ගමනාගමනය නිසා සිදුවන පරිසර දූෂණය නිසා සතුන් මේ හරි. මේ දැන් මෙතන ලස්සන පළු ගහක් තියෙනවා. මෙතන විශේෂ කුරුළු විශේෂයක් ඉන්නවා. උන් වෙන සංවේදී කියලා හිතන සද්දෙට මේ පළාතක කිසිම සද්දයක් තිබෙන්නේ නැහැ. දැන් මේ කිසිම සද්දයක් තිබෙන්නේ නැති දැනින් එන ලෝරිය අනම්මනම් යනවා. ඒතකොට මුන්ගේ කන් ඇට බැලලා මුන් මැරෙනවා. සතුන් මියනවා. වනගත ප්‍රදේශවල මාර්ග දෙපස අනතුරු වලින් සතුන් විනාශ වෙනවා. දැන් මේකට දැන් අලිය හැම අයි එකක් දීලා පයින්නවා මේ මැද. පැන්න ගාන මේ ලොරි එනවනේ 100ට එන්නේ නැහැ 100ට නෙමෙයි ඊට වඩා වේගෙන් එනවනේ සමහර වෙලාවට හොරෙන් 120ට වගේ එනවා කියලා ගන්න ඔය ලොරියේ හැපිලා අලිය මැරෙන්න පුළුවන්. හරි. නැත්නම් කෝච්චි වල වගේ හැපිලා තමයි ඉතින් අලිය මැරෙන්න කමක් නැහැ. මේ මාර්ග සංවර්ධනයට අදාළව කෝච්චි පාරවල. හරි. කොහොම හරි මේ ප්‍රකාශ ඔක්කොම වගේ හරි. අධිවේගී මාර්ග රටේ සංවර්ධනය සඳහා අවශ්‍ය වූ ජෛව විවිධත්වයට තර්ජනයක් ඇති බව මතයක් ඇත. සතුන්ගේ ස්වභාවික මම්පෙත් මේකේ මේ වඩාත්ම නිවැරදි දෙකක් ගන්න තියෙන තුනම නිවැරදි කියලා ගන්න බෑ. ඒතකොට අපිට අඩුම මේකක් තියෙන්නේ සතුන්ගේ ස්වභාවික මම මේ මෙච්චර කතා කරේ ඒක ගැන මේ B අනිවාර්යෙන් හරි කියලා ගන්න වෙනවා. C වාහන ගමනාගමන නිසා පරිසර දූෂණය වෙන එකක් ගන්න පුළුවන්. සතුන් මැරෙන එක පොඩ්ඩක් අඩු කරලා තියෙනවා නේද? වටේට තාප්ප ගහගෙන අලියට එකපාරට මැදට එන්න බෑනේ. ඒක නිසා ඒක නොසලකා හැරලා ඉතුරු දෙක ගන්න පුළුවන්. ඒතර උත්තරේ විදිහට ගන්න පුළුවන් හතරවෙනි. හරි අපේ සාකච්ඡා ඉවරයි. ගොඩාක් විෂය කරුණු සාකච්ඡා කරා මේ දැන් ගොඩාක් ගලා ගිහින් දින පැය දෙකකට ගෙට්ටුවෙන් ගිහින් දිනවා. එහෙම ගියේ නිකන් උඩින් සාකච්ඡා කරන්නේ නැතුව විෂය කරුණට අදාළ දේවල් වටේ තියෙන දේවල් කතා කරා. හරිද? මේක අහන් ඉන්න ගොඩක්ම පාඩම් නොකරපු කෙනෙක්ට උනත් මේක අහලා යම් ලකුණු ප්‍රමාණයක් වැඩි කරගන්න පුළුවන්. හරිද? ඒ නිසා තමයි වෙලා ගියත් මම හිතනවා මේ ගොඩක් වටිනවා කියලා. දැන් මේ වීඩියෝ එකක් එදිලා දාන්න මම මේක ඔයගලන්ට එවන්නම්. ඒවට පස්සේ බලයි ඔයගොල්ලෝ. හරිද? දැන් මේ මං කියන ටික අහන්න මේ මුළු වීඩියෝ එකම බලපු කට්ටියනේ. ඔයාලා දැන් බලලා සමහර වෙලාවට අපේ 14 දෙනාගෙන් කෙනෙක් මේක නොබලන්න පුළුවන්. ඒ කෙනාට අනිවාර්යෙන් කියන්න මේක බලන්න කියලා. මොකද මේක නොබලන්නේ ගොඩක් වෙලාවට අඩු ලකුණු මට්ටමක
රැඳි රැඳි ඉන්න කට්ටිය. ඒගොල්ලන් මේක බලලා අඩුම ගන්න එක මේකක් වැඩි කරගන්න පුළුවන් කියලා කියන්නේ. ඇත්තනේ අපි ගොඩක් දේවල් කතා කරා මේ වීඩියෝ එකේ. පැය දෙකකට අඩු වෙලාවක් යන්නේ ඔයාලට මේක බලන්න. ඔයා සමහර විට මේක පාඩම් කරන්න ගියොත් එහෙම මීට වඩා ගොඩක් ලොකු වෙලාවක් යනවා. මේ වෙලාව ඉතුරු කරගන්න ඕන වෙලාවේ. හරිද? ඒක නිසා ඔයා මේ කරපු පේපර් එක ඒක නිසා අමාරු වෙන්නේ නැහැ. එකපාරක් කරලානේ තියෙන්නේ. ඒක තමයි මේ සාකච්ඡා කරන්නේ. හරිද? ගොඩක් විෂය කර්මත් ආවරණය වුණා. ඒ යාළුවන්ටත් මේක බලන්න කියලා ආරාධනා කරනවා. හරිද? හරි. මම එහෙනම් මේ දැන් නවත්තනවා. ඔයගොල්ලන්ගේ විභාගයට සුබ පතනවා. හොඳට කරන්න විභාගේ. එකම දේ ඔයා දන්න දේ ඔක්කොම ටික ලියලා එන්න බලන්න. හරිද? නොදන්න දේ කොහොමද ලියන්න බෑනේ. සමහර වෙලාවට ඔයා කලබල වෙලා ඔයා ලකුණු 100ම ගන්න හිතාගෙන ගිහිල්ලා ඔයා දන්න දේත් ලියා ගන්න බැරි වෙලා එනවා කලබලෙට. එහෙම වෙන්න එපා. කලින් පේපර් වල උත්තර බලන්න එපා. උත්තර බලන්න ගියොත් කලින් පේපර් ඔයා කලින් කරපු විෂයන් වල මේ හදිසියේ උත්තර බලන්න ගියොත් මොකද වෙන්නේ? ඒ සමහර වෙලාවට ඔය කොහේ හරි ඉන්න එකෙක් ඔය උත්තර ටික මේ බලලා එවන්නේ. ඌ වැරදි උත්තර නම් දීලා තින්නේ. ඔයාගේ හරි එකත් වැරදි කියලා හිතලා බොරුවට දුක් වෙනවා. එහෙම බොරුවට දුක් කියලා ඔයාලට තීන ලකුණක් නැති වෙනවා. එහෙම කරගන්න එපා. හරිද? කීයටවත් පරණ පේපර් ගැන හිතලා ඉස්සරහා පේපර් කියලා කරගන්න එපා. හරිද? ඔයා දන්න ටික උපරිමයෙන් ලියලා යන්න උත්සාහ කරන්න. එතකොට ඔයාට හොඳ ලකුණක් හම්බෙයි. හරිද? දන්න ටික උපරිමයෙන් ලියලා එන්න try කරන්න. හරි. මම යම් ටිකක් දන්නවා. මම මේ ටික අනිවාර්යෙන් ලියනවා. මම දන්න ටිකෙන් මොකක්ද වරදින්න දෙන්නේ නැහැ. එහෙම හිතාගෙන යන්න අනිවාර්යෙන් මට හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. හරි මම වීඩියෝ එක ඉවර කරනවා. good luck.